වැඩම කොට වදාළ අතිගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. විශේෂයෙන්ම වල්පොල ශ්‍රී විමල රත්නාරාම විද්‍යානිවාස මහා පිරිවෙන්පති අමරපුර අරියවංශ සද්ධම්ම යුත්තික මහානිකායේ පුත්තලම් හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක මීගමු පළාත් සංඝ සභාවේ සභාපති අතිගෞරවාර්හ අවසරයි කළුගල ශ්‍රී සෝරතාභිධාන නායක මාහිමිපාණන් වහන්සේ වරප්‍රමුඛ ගෞරවනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, ශ්‍රී බාලාභිවෘද්ධි වර්ධන සමිතිය මගින් 87 වන වතාවට පවත්වනු ලබන මිහිඳු මහා පෙරහැර නිමිති කොටගෙන සිදු කරන ධර්මදේශනා මාලාවේ අදට නියමිත ධර්මදේශනා පැවැත්වීම සඳහා අප ආරාධනා කරන්නට යෙදුනා ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ බෞද්ධ හා පාලි අධ්‍යයන අංශයේ මහාචාර්ය විචිත්‍ර ධර්ම කතික මහාචාර්ය අතිගෞරවනීය පාතේගම ඥානිස්සර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට උන්වහන්සේ ඊටම කරුණාවෙන් මේ ආරාධනාව බාර අරගෙන අප විසින් දුරකථනයෙන් කරන ලද ආරාධනාව බොහොම නිහතමානීව බාර අරගෙන මේ ධර්ම දේශනාව සඳහා උන්වහන්සේ වැඩම කරන්නට යෙදුණා. විශේෂයෙන්ම මේ රටේ බොහෝ විද්‍යුත් මාධ්‍යවල මුද්‍රිත මාධ්‍යවලදී උන්වහන්සේව අපිට දැක ගන්නට ලැබෙනවා. උන්වහන්සේට විශේෂ හැකියාවක් තියෙනවා සාහිත්‍යමය වශයෙන් ධර්මයේ විග්‍රහ කරන්න. මම හිතනවා බොහෝ අය ලංකාවේ තිබෙන විවිධ මාධ්‍ය වලින් සෑම මාධ්‍යයකම වගේ සෑම නාලිකාවකම වගේ බොහෝ පුවත්පත්වලදී උන්වහන්සේගේ ඒ විශේෂ ධර්ම ප්‍රචාරය සහ ධර්ම විග්‍රහයන් ශ්‍රවණය කරලා තිබෙනවා, දැකලා තිබෙනවා, කියවලා තිබෙනවා. ඒ නිසා අපිට සජීවීව උන්වහන්සේගේ ධර්ම දේශනයක් අද ශ්‍රවණය කරන්න ලැබීම මම හිතන්නේ මේ ප්‍රදේශවාසී ඔබ සැමට මහත් භාග්‍යයක් හැටියට සලකන්නට කල්පනා කරන්නට ඕන. මේ රටේ ඉන්න බොහෝ වියත් පඬිවරයෙක් යතිවරයෙක් හැටියටයි උන්වහන්සේව බොහෝ දෙනෙක් හඳුනාගෙන තිබෙන්නේ. ඒ නිසා අපි බොහොම සතුටු වෙනවා මේ උන්වහන්සේගේ වැඩමවීම පිළිබඳව මෙම ඓතිහාසික මේ සීමා මාලකයේ සිට මුළු ප්‍රදේශවාසී ගම්වාසී හැම දෙනාට ධර්ම දේශනා කරන්න. ශ්‍රී බාලාභිවෘද්ධි වර්ධන සමිතිය අපේ ගෞරවනීය අවසරයි නායක ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා ලබාගෙන පසුගිය වර්ෂයේ තමයි මේ ධර්මදේශනා මාලාව ආරම්භ කළේ. දැන් මේ දෙවන වර්ෂයේදී මේ ධර්මදේශනා මාලාව සිදු කරනු ලබනවා. ඒ තුලින් ප්‍රදේශවාසී හැමට ධර්ම ඥානය ලබා ගන්න, ඒ වගේම තමන්ගේ විමුක්ති මාර්ගයේ සලසා ගන්න අවස්ථාව සලසා දීම ශ්‍රී බාලාභිවෘද්ධි වර්ධන සමිතිය ගත්තු ඊටාම උසස් පියවරක් හැටියට අපි සලකනවා, කල්පනා කරනවා. අපි මේ වගේ අවස්ථාවකදී මට පසුගිය දිනවල සිහි කරන්න බැරුව ගියා මේ ධර්මදේශනා මාලාව මේ සමිතිය විසින් සංවිධානය කරනු ලැබුවත් මේ භූමිය අපට ලැබීම ඉතා වටිනා දෙයක්. ඒ භූමිය ලැබීම නිසා මේ භූමිය තුල මෙවැනි ඊටාම උතුම් සීමා මාලකයක් ඉදිවීම නිසා තමයි මේ වගේ ලස්සනට මේ පින්කම කරන්න ලැබිලා තියෙන්නේ. ඒ නිසා අපි මේ භූමිය පරිත්‍යාග කරපු ඒ ඇමතිතුමන්ලා ඇතුළු ඒ සියලු දෙනාට අපි මේ වෙලාවේ මේ භූමිය සකස් කරගන්න උපකාර කරපු ඇමතිවරුන් අපේ පීලික්ස් පෙරේරා ඇමතිතුමා ඇතුළු ඒ පින්වත් සියලු දෙනාටත් ඒ වගේම අපේ ගෞරවනීය හාමුදුරන් වහන්සේලා ඒ වෙනුවෙන් අපකප වුණා අපේ මේ පිරිවෙනේ පරුණාධිපති තැන්පත් අපේ ගලහා පඤ්ඤාසාර හාමුදුරුවෝ, ඒ වගේම නියෝජ්‍ය පරුණාධිපති සිරිමල්ගොඩ විමලජෝති හාමුදුරුවෝ ඇතුළු මහා සංඝරත්නය සහ ඒ නිර්මාණය කරන්න දායක වෙච්ච විශාල පිරිසක් ඉන්නවා. ඒ අතර කීප දෙනෙක් ප්‍රමුඛත්වයේ අරගෙන කටයුතු කළා. ප්‍රදේශවාසී බොහෝ දෙනෙක් ආධාර උපකාර කරා. මහා සංඝරත්නයත් ආධාර උපකාර කරා.
ඒ විදිහට මේ ඊටාම ලස්සන මේ සීමා මාලකයේ ඉදිවීම නිසායි මේ විදිහේ ධර්ම දේශනාවන් පවත්වන්න අවස්ථාව ලැබුණේ. නිසා මේ සියලු දෙනාම අපි කෘතවේදීව නම් වශයෙන් හැම කෙනෙක්ම සිහිපත් කරන්න බැරුව ගියත් අපි කෘතවේදීව සිහිපත් කරනවා. ඒ අයට විශාල පිනක් අත්පත් වෙනවා. මේ ස්ථානයෙන් මම වරින් වර මේ රාත්‍රී කාලයේ ධර්ම දේශනාවලට වැඩම කරලා වඩිනකොට අපිට පේන්නේ හරියට නිකන් නුවර දළදා මාලිගාව අභියස ඉන්නවා වගේ. නුවර වැව ඉස්මත් ඉන්නවා වගේ පේන්නේ. පුදුමාකාර ලස්සන දර්ශනයක් අර පාරෙන් ඉඳලා බලනකොට පේනවා පින්වත්නි. ඒ නිසා මම හිතන්නේ බොහෝ දෙනාගේ සිත් සතන් පුදුම විදියට බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඔකඳ වෙන විදිහේ පරිසරයක් ගොඩ නැගිලා තියෙනවා, ගොඩ නගලා තියෙනවා. ඒ සියල්ලම අපි බොහොම ගෞරවයෙන් සිහිපත් කර ගනිමින් වැඩි කාල වේලාවක් නොඉක්මවා අපේ ගෞරවනීය හාමුදුරන් වහන්සේට ආරාධනා කිරීමටයි තිබෙන්නේ. උන්වහන්සේ අපට ඊටාම මනවින් ධර්ම දේශනා කරයි. අද දේශනාවේ දායකත්වයේ බාර අරගෙන තිබෙන්නේ හිටපු දිසා විනිසුරු, ඒ වගේම ශ්‍රී බාලාභිවෘද්ධි වර්ධන සමිතියේ අනුශාසක තැන්පත් ජී.ඩී. කුලතිලක මැතිතුමා ඇතුළු පවුලේ සියලු දෙනා විසින්. ඉතින් ඒ තුමන්ලා අද ඒ දායකත්වයේ බාර ගැනීම විශාල කටයුත්තක් හැටියට අපි සලකනවා. ඒ නිසා මේ වෙලාවේදී කල් වේලා නොඉක්මවා අපි මතක් කර සිටිනවා ඒ හිටපු දිසා විනිසුරු ජී.ඩී. කුලතිලක පින්වත් මහත්මාණන්ට පවුලේ සියලු දෙනා වෙනුවෙන්, ඒ වගේම විශේෂයෙන්ම ඒ ගෞරවනීය මහා සංඝරත්නය වෙනුවෙන්, ඒ වගේම ශ්‍රී බාලාභිවෘද්ධි වර්ධන සමිතිය වෙනුවෙන් මේ ආරාධනාව කරන හැටියට ඊට පෙර ආතුව වැඩම කොට වදාළ ගෞරවහාර අති ගෞරවනීය අවසරයි පාතේකම ඥානිස්සර නායක ස්වාමින් වහන්සේ පිළිගැනීම සඳහා අප සියලු දෙනාම සාදුකාරයක් පවත්වලා උන්වහන්සේව ඊටාම ගෞරවයෙන් පිළිගනිමු. හොඳයි, දැන් ඒ ආරාධනාව කරන හැටියට අපි එතුමාට මතක් කර සිටිනවා. තවත් ධර්මශාලා මේ සීමා මාලකයේ ඇතුලේ ඉද ප්‍රස්තාව තවත් මම හිතන්නේ තිබෙනවා. පින්වත් අයට කැමති නම් තව සහභාගී වෙන්න පුළුවන්, ඇතුළට ඇවිල්ලා දේශනාවට සවන් දෙන්න පුළුවන්. එහෙනම් අපේ හාමුදුරන් වහන්සේ දේශනාව ආරම්භ කරනවා ඇති. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශවන කාලෝ අයං භදන්තා ධම්ම ශවන කාලෝ අයං භදන්තා ධම්ම ශවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස උන්න මේ උදකං වට්ටං යතහා නින්නං පවද්දති ඒවමේව ඊතෝ දින්නං පේතානං උපගම්බති තී. අතිගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි, ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත පින්වතුනි,
අද මේ සන්ධ්‍යා භාගයේදී විහාරස්ථානයේ 87 වෙනි වරට පවත්වන පොසොන් පූජෝත්සවය. ඊට සමගාමීව පවත්වනු ලබන ධර්මදේශනා මාලාව. මීට කලිනුත් ධර්මදේශනා කීපයකට සවන් දීලා අදත් මේ ඇත්තන් බලාපොරොත්තු වන්නේ තවත් ධර්මදේශනාවකට සම්බන්ධ වෙලා දහම් දැනුම වර්ධනය කරගන්නට. මේ ධර්මදේශනාව සඳහා මට ආරාධනා කළේ අපේ පඬිත පොල්පිති මෝකලානේ අපේ පඤ්ඤාසිරි හාමුදුරන් වහන්සේ. උන්වහන්සේ රූපවාහිනී මාධ්‍ය මගින් සිංහල ඉංග්‍රීසි දේශනා වලින් දැකලා තිබුණ මිසක මට උන්වහන්සේ සමග කතා බහ කරන්න අවස්ථාවක් ලැබිලා නැහැ. උන්වහන්සේ මේ කාරණාව මට ආරාධනා කළා ධර්ම දේශනාවක් තියෙනවා කියලා. හාමුදුරු දන්නේ හින්දා මං කිව්වා හරි මං එන්නම් වෙලාව කීයද කියලා. මොකද අපිට තියෙන කාර්ය බහුලකම නිසා දින පොතත් එක්ක තමයි වැඩ. දින පොත නැත්නම් කතා කරන්න බෑ. දින පොත බලනකොට මේ දිනේ ගැටලුවක් නැහැ. බොහෝම කල්ැතුව මට ආරාධනාත් කළේ. හාමුදුරුවෝත් ඉතින් ජාතික වශයෙන් රටේ මහා වැඩ කොටසක් කරන තරුණ යතිවරයන් වහන්සේ නමක් හැටියට තමයි මම පිළි අරගෙන තින්නේ. ඉතින් උන්වහන්සේ කරපු පළවෙනි ආරාධනාව මම ඒකට එන්න කැමැත්තෙන්ම ආවා. ආවෙන් පස්සේ මේ දර්ශනීය තැනක් මෙතන බණ කියනවට වඩා මට හිතුණා මෙතන පැයක් දෙකක් බලා ඉන්න තිබුණා නම් කොච්චර එකක්ද කියලා මේ වටපිටාව මේ කොළඹ රටේ මානසික ආතතියෙන් පීඩාවෙන් ඉන්න මිනිස්සයන්ට මේ මහා වැඩ කොටසක් කෙරෙන රජමහා විහාරයක් වගේ පන්සලක්. ආවයින් පස්සේ තමයි මටත් ඒක තේරුණේ. මෙච්චර විශාල පින්කම් මාලාවක් කෙරෙන පන්සලක් කියලා දැනවත්කමක් තිබුණේ නැහැ. අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ අපේ හිටපු දිසා විනිසුරු ජී.ඩී. කුලතිලක මහත්මයා, එම නෝනා මහත්මිය ඇතුළු පවුලේ පින්වත් පිරිස. ඇතුළු පවුලේ පින්වත් පිරිස ගම දරුමල්ලන්ගේ කවුද දන්නේ? දුවලා පුතාලා නමක් ගමක් තිබුණා නම් හොඳයි. ගොඩක් වෙලාවට පින්කම් වලට ගියාම තාත්තගේ නම විතරයි කියන්නේ. අම්මගේ නම කියන්නේත් නැහැ, දරුවන්ගේ නම කියන්නේත් නැහැ. මම ඒකට විරුද්ධයි. ඉතින් මං කියන කෝ දුවලා නැද්ද? පුතාලා නැද්ද? එහෙම කියලා අහනවා. සෞතුවටත් එක්ක අහන්නේ. දරුවෝ නැද්ද? මොකද දරුවෝ හිතනවා හැමදාම තාත්තගේ නම තාත්තා වීරයා තමයි. ඒ වුණාට පන්සලේ පින්කමක් කරනකොට නෝනාගේ නම, දරුවන්ගේ නම එහෙම කියවෙනවා නම් හොඳයි. නම සඳහා පින්කම් කරනවා නෙවෙයි. පින්කමක් කිරීමේදී නමක් ගමක් තිබීම වැදගත්. අද මම මේ ඇත්තන්ට ධර්ම දේශනාව සඳහා පැහැදිලි කරන්නට පුංචි කාරණාවක් තෝරා බේරගත්තා. මම ලොකු ගැඹුරු බරසාර ඒ කරුණු ගැන බණ කියන්න යන්නේ නැහැ. මට හිතෙනවා ඒවා කියන්න තරම් දැනුම අපේ සමාජයට තාම මදි කියලා. ඒකෙන්ද මම මගේ අදහස් හරිද වැරදිද කියලා දන්නේ නැහැ. පුංචි අදහස් තමයි මම කියන්න කැමති. ඒ නිසා මම හාමුදුරන්ගෙන් ඇහුවා කොච්චර විතර වෙලාවක් ධර්ම දේශනාව සඳහා ගත්තට කමක් නැද්ද කියලා. හාමුදුරුවෝ කිව්වා පැයක් එකමාරක් කමක් නැත කියලා. අද මම ධර්ම දේශනාව සඳහා තෝරා බේරාගත් මාතෘකා ගාථාව මම මේ ඇත්තන්ට කලින් සිහිපත් කළා. මේක අයින් කළත් කමක් නැහැ. ලයිට් එක සද්ද විතරක් එනවා මෙතන මම පේන්න ඕනේ. ඔය දැන් හොඳයි. මම කලින් මාතෘකාව සඳහන් කළා.
මම දැන් සූදානම් වන්නේ විනිසුරුතුමා ආයිත් වතාවක් ඒ මාතෘකා ගාථාව කියන්නට. උන්න මේ උදකං වට්ටං යථා නින්නං පවඩ්ඩති ඒව මේව ඊතෝ දින්නං පේතානං උපගබ්බති. මේ ගාථාව මම දැන් මේ මොහොතේ කියන්නට කලින් මේ ගාථාව අහලා තියෙන අය කවුරුවත් ඉන්නවද මෙතන? නෑ, අහලා නෑ. අහලා තියෙන අය 1 2 3 මගේ අම්මා ගොඩක් ඉන්නවනේ. හොඳයි. අහලා හොඳයි අත්පාලා. ඇත්තටම අපේ බෞද්ධ සමාජයේ ගොඩක් දෙනාට මේ ගාථාව හොඳට කනට හුරුයි පුරුදුයි. හුරුයි පුරුදුයි විතරක් නෙවෙයි ගොඩක් දෙනාට මේ ගාථාව කටපාඩම්. දැන් මම කිව්වොතින් මාත් එක ගියයි. කටපාඩම්. ගොඩක් හුරු පුරුදු ගොඩක් කටපාඩම් ගාථා ධර්මය. බෞද්ධ අය 10 දෙනෙක් ගත්තොතින් මේ ගාථාව දන්න අය අත උස්සන්නේ කිව්වොත් 9ක්වත් අත උස්සනවා. දැන් ඔය අතීසුවේ නැති අය දන්නේ නැතුව නෙවෙයි එකපාරට කලබලෙන් මොකටද දන්නේ නැහැ කියලා තමයි අතපහල් දැම්මේ. නැත්තම් දන්නවා. හැබැයි ඔබ මේ ගාථාව අහලා තියෙන තාලේ මීට වැඩිය වෙනස්. මම ඉතින් ඔය කරටේ තොටේ දැන් තාල වෙනස් වෙන හින්දා මාත් ඉතින් තාලේ ටිකක් වෙනස් කළා. මේ ගාථාවත් අහලා නැහැ කියලා කවුරු හරි කෙනෙක් අත උස්සනවා නම් කියනවා නම් මේ ගාථාව අපි අහලා නැහැ අලුත්ම එකක් කියලා කවුරු හරි කෙනෙක් කියනවා නම් ඇත්තටම පින්නත්නි එහෙම අත උස්සන ඒ කෙනා බුද්ධාගමේ තව මොහොතක්වත් තියාගන්න වටින්නේ නැහැ. තියාගන්න වටින්නේ නැහැ නෙවෙයි ගහලා එලවන්න ඕන. ඔබ යන තූත්තු කුඩිය කපලයන් කියලා. දැන් ගහන්න යන්න එපා. මම කියන්නේ එච්චරම ප්‍රකටයි මේ ගාථාව. හැබැයි අද මම මේ ධර්ම දේශනාවට පැහැදිලි කරන කරුණු කාරණා මේ ගාථාව ඇසුරෙන් මම දේශනා කරන්නේ. මට මේ මාතෘකාව හොඳයි කියලා හිතුනේ අපේ පඤ්ඤාසිරි හාමුදුරුවෝ කරන කළපු හැඳින්වීමේදී උන්වහන්සේ කිව්වා මේකට උදව් පදව් කරපු අයට පින් දෙන්න ඕන, හතර පේරුවේ ඇත්තන්ට මේ ශ්‍රීමා මාලකේ හදපු අයට පින් දෙන්න ඕන, අන්න ඒ වගේ කියලා. අද මම ධර්මදේශනාවට පැහැදිලි කරන මාතෘකාව තමයි මිය පරලෝකීය ඥාතීන්ට පින් පෙත් අනුමෝදන් කරවන බෞද්ධ විධි ක්‍රමය. බුද්ධ ආගමේ උගන්වපු මිය පරලෝකීය ඥාතීන්ට පින් පෙත් අනුමෝදන් කරවන ක්‍රමය. හැමදාම මිය පරලෝකීය ඥාතීන්ට පින් පෙත් අනුමෝදන් කරපු මේ ඇත්තන්ට හිතෙන්නට පුළුවන් ඕකත් මහා කජ්ජද්ද අපි දන්නවනේ කියලා. එහෙම හිතෙන අය එහෙමත් හිතාගෙන මගේ ධර්ම දේශනාවත් ශ්‍රවණය කරන්න. බණ අහන්න ඉස්සෙල්ලම මම ඔය ඇත්තන්ට ආරාධනා කරනවා මගේ ධර්ම දේශනාව සම්බන්ධයෙන් කිසියම් ගැටලුවක් ප්‍රශ්නයක් ඔය ඇත්තන්ට ආවොත් එසේනින් ඒ ප්‍රශ්නේ මගෙන් අහන්න කියලා. මොකද අපිට ප්‍රශ්න අහ බණ අහලා පුරුද්දක් නැහැනේ. විනිසුරුතුමා හාමුදුරුවෝ ධර්මයේ දේශනා කරනවා නම් හාමුදුරුවෝ කියන එක තේරෙනවා නම් අපි නිහඬව අහගෙන ඉන්න. හාමුදුරුවෝ කියන දේ මිලෝ හසරක් තේරෙන්නේ නැත්නම් ඒත් කලබල වෙන්නේ නැහැ. ධර්ම ගෞරවය නිසා සද්ද නැතුව තේරෙන්නේ නැති බණ තේරෙනවා වගේ ඔළුව වනවන හරියන්නේ. ඕකනේ අපිට පුරුද්ද. මම කියන්නේ ඒ ක්‍රම දෙකම නෙවෙයි. මම කියන කාරණා සම්බන්ධයෙන් ඔය ඇත්තන්ට ප්‍රශ්නයක් ගැටලුවක් මතුනොත් එසැනින් මගෙන් අහන්න. එසැනින් උත්තර දෙනවා. ධර්ම දේශනාවට සම්බන්ධ ප්‍රශ්නයක් ඔය ඇත්ත මගෙන් ඇහුවොත් මම එසැනින් උත්තර දෙනවා. වෙන ප්‍රශ්නයක් ඇහුවොත් මම උත්තර දෙන්නේ මට හිතුනොත් විතරයි. මොකද අපිට තියෙන කාලයේ මාතෘකාවයි ඒක. මොකද ඒකත් කිව්වේ නැත්තම් කියන්න පුළුවන් නේ හාමුදුරුවෝ වීරය වගේ ප්‍රශ්නේ අහන්න කිව්වා මං ඇහුවා කෝ හාමුදුරුවෝ නොකවුට්නේ කියලා හිතෙන්න පුළුවන්. අපි එහෙම අය තියෙනවනේ.
අද මගේ බණ අහන්න ඔබට මෙන්න ඉගෙන ගන්න ලැබෙන කාරණා ටික මම මේ සූදානම් වන්නේ බණ පටන් ගන්නත් කලින් ඒ ටික කියන්න. මෙන්න මේ ටික තමයි අද පැහැදිලි කරන්න කියන කාරණා ටික කියන්නයි මම මේ සූදානම්. 1. අපේ මාතෘකාව මිය පරලෝකීය ඥාතීන්ට පින්පෙත් අනුමෝදන් කිරීමනේ. ඔව්. එතකොට අපි කතා කරන කාරණා තමයි මේවා. අපි අනුමෝදන් කරනු ලබන පින් ඇත්තටම මිය පරලෝකීය ඥාතීන්ට ලැබෙනවාද? අපි අනුමෝදන් කරනු ලබන පින් මිය පරලෝකීය ඥාතීන්ට ලැබෙන්නේ නැද්ද? මිය පරලෝකීය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නයි කියලා කියන කාරණාව බුදුරජාණන් වහන්සේ විසින්ම දේශනා කරපු කාරණාවක්ද? එහෙම නැත්නම් පස්සෙන් පහෝ අපි හදාගත්ත දෙයක්ද? ගේ ඇතුලේ ඉඳගෙන මිය පරලෝකීය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම සුදුසුද නැද්ද? අපි අනුමෝදන් කරන ලබන පින් මිය පරලෝකීය ඥාතීන් අනුමෝදන් වුණොත් ඒගොල්ලත් පින් අනුමෝදන් වෙලා අපිට මොකක් හරි එකක් කරනවද නැද්ද? අපි පින් අනුමෝදන් කරන්නේ මලවුන්ටද මිය පරලෝකීය ඥාතීන්ටද? අපි අනුමෝදන් කරනු ලබන පින් ලෝකේ මැරිච්ච ඔක්කොටම අය අනුමෝදන් වෙන්න පුළුවන්ද බැරිද? මැරිච්ච මිනිස්සු ජීවත් වෙලා ඉන්න අයට ආවේශ වෙනවාය කියන කතාව ඇත්තද බොරුද? මැරිච්ච ආච්චි කෙනෙකුට ජීවත් වෙලා ඉන්න පිරිමි කෙනෙකුට සීයා කෙනෙකුට එහෙම නැත්නම් කොල්ලෙකුට පිරිමි කෙනෙකුට ආවේශ වෙන්න පුළුවන්ද? මැරිච්ච පිරිමි කෙනෙකුට ජීවත් වෙලා ඉන්න කාන්තාවකට ආවේශ වෙන්න පුළුවන්ද? මෙන්න මේ කාරණා ටික තමයි මම අද මේ ධර්ම දේශනාවේදී පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ කාරණා දැනගන්න කැමති අය විතරක් බණ ඇහුවාම ඇති. අනික් අය ඔය වටපිටේ වැවේ සිරි නැරඹුවත් කමක් නැහැ මේවා අවශ්‍ය නැති අයට. අර ආවේශ වෙන කතාව මම පැහැදිලි කරන්නේ මට කාල වේලාව තිබුණොත්. දැන් 7:00යි. 8:00යි 9ට විතර බණ ඉවර වෙනවා. 9 වෙනකොට ධර්ම දේශනාව අවසන් වෙනවා. මොකද ඒ ටික මම කල්ැතුවම කිව්වේ මේ බීම වාඩි වෙලා ඉන්නකොට ඉතින් පොළවට අමාරුයිනේ. අපිට නම් කමක් නැහැ. මේ ඒක නිසා කාල වේලාවත් බලා මෙන්න මේ වෙලාවට මේක ඉවර වෙනවා. දැන් අපි අර ඔබ දන්න ගාථාවට යන්න. උන්න මේ උදකං වට්ටං යතා නින්නං පවඩ්ඩති ඒව මේව ඊතෝ දින්නං පේතානං උපගම්පති. ඔබ දන්න ගාථා. උන්න මේ උදකං වට්ටං. මේ ගාථාවේ සිංහල තේරුමට අපි යන්න. සිංහල තේරුම අපි ඉගෙන ගමු. උන්න මේ උදකං උදක. මට දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න පින්නත්නි පාලියෙන් උදක සිංහලෙන් මොනවද? වතුර. තව උත්තර. වතුර විතරද? තව උත්තර තියද නැද්ද? ජලය. වතුරට සමාන වචන ගොඩක් තියෙනවනේ නේද? පැන් ඔය තියෙන්නේ. තව වතුර ජලය ඔය වටේ තියෙන පැන්. තව මද දිය. දිය ගන්නත් පුළුවන්. දිය කියන එක ටිකක් හිමින් කියන්න ඕන නැත්නම් වෙන වෙන තේරුම් වලටත් යයිනේ. දිය. අඹ. බොහොම හරි. අඹ ඔය පැරණි සම්භාව සාහිත්‍යයේ එහෙම තියෙන කුලින් කුලඹ සිහිලඹ වැහෙන
සිහිල් අඹ සිහිල් ජලය. අපි මේන් පහසු වචන ටිකක් ගමු. ජලය, වතුර, පැන්. කාටත් තේරෙනම සිංහලෙන් කියනවා නම් water. පාලියෙන් උදක. පින්නත් මේවා සමාන පද. සමානවද? වතුර, ජලය, පැන්. සමාන පද. මේ පද ඇත්තටම සමාන පද වුණාට ඔබ පොඩි එකාට අඬන්න අරින්න මගේ බණ අහන්න. පොඩි උන් අඬනවනේ ඉතින් එහෙම තමයි තියෙන්නේ. ඔයාලත් පොඩි කාලේ ඔහම තමයි. පොඩි එකාට අඬන්න අරින්න අනිත් අය මගෙන් බණ. වතුර, ජලය, පැන් කියන වචන සමානයි කියලා කිව්වට සමාන වචන තමයි ඒවා. සමානයි කියලා කිව්වට ඇත්තටම මේ වචන අපි පාවිච්චි කරන්නේ සමානවමද බලන්න. මට වතුර පිපාසයි. ඒ කියන්නේ කටවහරේදී කතා කරනකොට අපි ජලය කියලා කියන්නේ නේ, අපි කියන්නේ වතුර. ජල සම්පත ලේඛනයේදී ලිවීමේදී අපි වතුර සම්පත කියලා ලියනවාද? ලියුවොත් වැරදිද? වැරද්දකුත් නැහැ. ඒ වුණාට මොකක් හරි එකක් තියෙනවා. වැරද්දකුත් නැහැ. මොකක් හරි එකක් තියෙනවා. ඒ කියන්නේ නිවැරදි ලේඛනයේදී අපි ගන්න වචනේ ජලය. පන්සලට ගිහිල්ලා මල් වට්ටිය බුදුහාමුදුරන්ට පූජා කරන්න කලින් මල් වට්ටියට අපි ඉහින්නේ පැන්. ඒවා පැන්. නොදන්න කෙනෙකුට කියන්න පුළුවන් අම්මේ පොඩි එකා දන්නේ නැහනේ. අම්මේ බුදු සාදුවට පූජා කරන්න ඉස්සෙල්ලා ඇයි මල් වට්ටියට වතුර වක් කරන්නේ කියලා අහන්න පුළුවන්. පොඩි එකා දන්නේ නැහැ. එතකොට අපි මොකද කරන්නේ? තොට වයිනේ. එහෙම මෝඩ බඩුත් ඇති. මෝඩ අම්මලත් ඉන්නවා. නමුත් අපි පුතාට කියන්නේ නැහැ. මොකද පුතා තාම භාෂාව ඉගෙන ගන්නවා. පුතා ඔයා ගෙදරදී බොන්නේ වතුර. මේ පන්සල පූජනීය අර්ථය ආගමික පන්සලේ වතුර නැහැ. පන්සලේ තියෙන පැන්. සමාන පද වුණාට පූජනීය අර්ථෙන් එකක්. කටවහරදී තවක් එකක්. ලේඛනයේදී තව එකක්. ඒ කියන්නේ සිංහල භාෂාව ගොඩක් ව්‍යක්තයි පුළුල් භාෂාවක් නිසා තියෙනවා. ඒ කියන්නේ භාෂාව ඕනේ ධර්ම ඉගෙන ගන්න. භාෂාව ඕන ධර්මයේ තේරුම් ගන්න. නැත්නම් තේරෙන්නේ නැහැ. දැන් මේ වචන තුනම දන්නේ නැති කෙනෙක් මේ වචන පාවිච්චි කරනව තේරුම් දන්නේ නැහැනේ. දැන් ওই සමහර අය කියන්නේ හාමුදුරුවන්ගේ බණ ටික නම් රත්තරන් මට මොකක්වත් තේරුනේ නෑ අප්පා. එහෙම. ඒ හාමුදුරුවෝ බණ ටික හොඳට කියලා තියෙනවා. ඒ කියපු භාෂාව පාවිච්චි කරපු වචන තේරුනේ නෑ. ඒ කියන්නේ භාෂාව ඕන ධර්මයේ තේරුම් ගන්න. මොකද බණ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත දේශනා අපි පැහැදිලි කරන්නේ වචන වලින් පැහැදිලි කරන්නේ. එතකොට වචන ඕන. දැන් බලන්න. වතුර, ජලය, පැන්. වචන තුනම දන්න කෙනෙකුට ඔය මොන වචනෙන් කිව්වත් ඒක තේරෙනවා. පාලියෙන් කියනවා නම් උදක. බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ උන්න මේ උදකන්. උදක කිව්වට මොන උදකද? උඩ ඉඳලා වැටෙන වතුර. උඩ ඉඳලා වැටෙන ජලය. උඩ ඉඳලා වැටෙන පැන්. උන්න මේ උදකන් වට්ටන්. උඩ ඉඳලා වැටෙන ජලය. උඩ ඉඳලා වැටෙන වතුර. උඩ ඉඳලා වැටෙන පැන්. දැන් පින්නත් මේ ලෝකේ ප්‍රශ්න තියෙනවා.
අපේ ගෙදර ප්‍රශ්න තියෙනවා. අපේ වටපිටේ ප්‍රශ්න තියෙනවා. රටේ ප්‍රශ්න තියෙනවා. බුදුබණේ හැටියට නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ලෝකේ ප්‍රශ්න අඩුයි උත්තර වැඩි. අනේක බුද්ධ දේශනාව. මේ ලෝකේ ප්‍රශ්න අඩුයි උත්තර වැඩි. ඔය ඇත්තන්ට කොහොමද මේ ලෝකෙ පේන්නේ? කොහොමද පේන්නේ? ඔයාට පේන විදිහ නේ එහා ගෙදර එක්කනට පේන විදිහ කියන්නකො. මොකද ඔයාට පේන විදිහ කියන්නේ මොකද්ද වගේද? ඔය සමහර වෙලාවට කවි සින්දුත් ලියන්නේ සැප නෑ ඕ මේ ලෝකේ. ප්‍රශ්න. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ප්‍රශ්න තියෙනවා තමයි. හැම ප්‍රශ්නෙටම උත්තර තියෙනවා. උත්තර එකක් නෙවෙයි, දෙකක් නෙවෙයි, තුනක් නෙවෙයි, ගොඩාක් තියෙනවා. දැන් බලන්න වතුරට කියන නමක් කියන වතුර, ජලය, උත්තර, පැන්, දිය, අඹ කොච්චර උත්තර දෙතරම අපි කිව්වනේ. ඒ වගේ අපේ gedara තියෙන ප්‍රශ්නවලටත් අපේ දරුවන්ගේ ප්‍රශ්නවලටත් අපේ රටේ තියෙන ප්‍රශ්නවලටත් ප්‍රශ්න ගොඩක් වගේ පෙනුනට ඒවට උත්තර වැඩි. හැබැයි ඒවට උත්තර වැඩිය කියන එක තේරෙන්නේ නැහැ හැම කෙනාටම. ඒව තේරෙන්න නම් මොළය හොඳට පාවිච්චි කරපු කෙනෙක් වෙන්න ඕනේ. මොළයෙන් වැඩගත් කෙනෙක් වෙන්න ඕනේ. මොළය හොඳට යූස් කරන කෙනෙක් වෙන්න ඕනේ. අර කියමනක් තියෙනවනේ අත් දෙක කියලා කියන්නේ එළියට ගත්ත මොළේ. එහෙම කියලා කියනවා. ඒ කියන්නේ අත් වලින් වැඩ කරන්න තමයි මොළේ පෑදෙන්නේ. වැඩ කරලා නැති කෙනාට හුරු පුරුදු නැති කෙනාට වැඩක් කරන්න ගියාම ප්‍රශ්න. දැන් ඔන්න දුව ගෙදර කණ්ඩු වෙනවා. ගෙදර ඉන්නේ 3 දෙනයි. දුව ලිපේ තියෙනවා ගෙදර 3 දෙනයි හාල් සීරු 3යි. අන්න ඒක වැරදුනා. ඔච්චර මොකටද? ඊට පස්සේ තියෙනවා. ඊට පස්සෙත් ලිපේ තියෙනවා. ඊට අන්න දැන් ඉගෙන ගන්නවා. වැරදෙනවා වැරදි ඉගෙන ගන්නවා. ඒ මොලේ තියෙන කෙනා. මොලේ නැති කෙනා වැරදෙනවා වරද්දනවා. මොලේ තියෙන කෙනා වරදිනවා වැරද්දෙන් ඉගෙන ගන්නවා. ඔය අධ්‍යාපන චින්තකයොත් කිව්වේ වැරදි ඉගෙන ගන්න පුළුවන් කියලා. තත් වරද ක්‍රමයේ කියලා. වැරද්දෙන් අපි ඉගෙන ගන්නවා. ඒ කියන්නේ ප්‍රශ්න තියෙනවා උත්තර තියෙනවා ගොඩක්. බුදුහාමුදුරු දේශනා කරන්නේ මොලේ පාවිච්චි කරන කෙනෙකුට උත්තර තියෙනවා. දැන් සමහර අය අපි ගාවට එනවා ආමුදුරනේ ගෙදර ප්‍රශ්න අපේ මේ ප්‍රශ්න මේවට නම් උත්තර නැහැ කියන එනවා. ඉතින් ප්‍රශ්නේ අහලා මොකද්ද කොහොමද? ඊට පස්සේ එයා මොකද? යාට කෝල් එකක් එනවා මොකද්ද? ඔක්කොම ඕකට මෙන්න උත්තරයක්. මේන් තව උත්තරයක්. මෙහෙමත් පුළුවන්. ඕන් තවත් උත්තරයක්. මෙහෙමත් පුළුවන්. මේ තවත් උත්තර තියෙනව ඕන තරම්. ඔච්චර උත්තර තියනවද කියලා අහනවා යාපුණු. ඒ කියන්නේ මොලේ තමයි ජීවත් වීම කියන්නේ. කෙනෙකුගේ වටින්නේ මොකද්ද කියලා හොදින් කරේ තියෙන රත්තරන් මාළේද, කනේ තියෙන කරාබුවද, කරේ තියෙන චේන් එකද, ඇඳපු ඇඳුමද, යන වාහනේද, හදපු ගේද කියලා ඇහුවොත් ඒවත් වටිනවා තමයි. වටින්නේ ඒව නෙවෙයි. වටින්නේ මනස. මනසේ දියුණුව මත තමයි මේ ලෝකෙ ඉස්සරහට යන්නේ. මනස දියුණු නැත්තම් මේ ලෝකෙ පස්සට යන්නේ. සමහර අයට ඉතින් පස්සත් ඉස්සරහා වගේ පේනවා. ඔකනේ පස්සේ. මනසේ දියුණුව බුදුහාමුදුරුවෝ කියන්නේ දේශනා කරන්නේ ප්‍රශ්න අඩුයි ලෝකේ උත්තර වැඩි. හැම එකටම උත්තර තියෙනවා. උත්තර නැත්තම් එයාගේ ඔළුවේ කේස් එකක්. උත්තර තියෙනවා. උත්තර ඕන තරම් තියෙනවා. එහෙම ලෝකෙක ඔබෙන් කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවොතින් උඩ ඉඳලා වැටෙන වතුර බින්දුව කොහාටද වැටෙන්නේ කියලා උත්තර ගොඩක් නැහැ. මොකද උත්තරේ? උත්තර නැහැ. වැටෙනව දැකලා නැහැ. කොහාටද වැටෙන්නේ? බීමට.
බිමට පොළොවට. ඒක තමයි උත්තරේ. එකයි තියෙන්නේ. ඒක උත්තරේ. උඩ ඉඳලා වැටෙන වතුර බින්දුව කොහාටද වැටෙන්නේ? බිමට වැටෙන්නේ. පොළවට වැටෙන්නේ. ඒක උත්තරේ. උන්න මේ උදකං වට්ටං යතා නින්නං. නින්න කියන්නේ පොළොව. නින්න කියන්නේ පොළොව. නින්නම් පවඩ්ඩති. පොළොවට වැටෙන්නේ යම්සේද. උඩ ඉඳලා වැටෙන වතුර බින්දුව පොළවට වැටෙන්නේ යම්සේද. තව ඉදිරින් කියනවා නම් උඩ ඉඳලා වැටෙන වතුර බින්දුව මහ පොළොවට වැටෙන්නා වගේ. මේ උපමාවක්. මේ ගාථාවේ මේ කියන්නේ උපමාවක්. පින්නති අපි ජීවත් වෙන්නේ මේ ලෝකේ. මලවුන් ජීවත් වෙන්නේ මලවුන්ගේ ලෝකේ. අපි පින් අනුමෝදන් කරන ඇත්තෝ ජීවත් වෙන්නේ ලෝකේ. අපේ විනිසුරුතුමාගේ නමින් නැති වෙච්ච 4 වර්ගයක නැහැ ඇති ඕනතර. නෝන මහත්මියගේ නමින් නැති වෙච්ච අය ඇති. අපි ඇත්තට පින් දෙනවා. අනිත් ඇත්තන්ගේ නමින් නැති වෙච්ච අය ඇති. ඒගොල්ලා ඉන්නේ ඒගොල්ලන්ගේ ලෝකේ. අපි ඉන්නේ අපේ ලෝකේ. අපි මේ ලෝකේ ඉඳලා මිය පරලෝකීය ඥාතීන්ට පින් අනුමෝදන් කරනවා. පින් අනුමෝදන් කරනව නේද? ඔව්. ඔය ඇත්තෝ කවදා ඔය අනුමෝදන් කරන අයගෙන් අහන්නේ ඔය ඇත්තෝ කවදාකවත් දැකලා තියද මේ මැරිච්ච කෙනා පින් ගන්න එනවා? නෑ දැකලා තියෙනවා. දැකලා නෑ. නෑ. දැකපු අය ඉන්නව නම් මට කියන්න පස්සේ මේ සමහරව බණ කියනකොට හාපටව වගේ ඉන්නව බණ කියලා ඉවර වෙලා ගියාන් පස්සේ තමයි විවේචන ਵਿਚාර. මගේ බණ ඒවත් එක්ක බෑ. මං ඉන්නකොට ඕන එකක් අහන්න පුළුවන්. ගියාන් පස්සේ ඒවා පිළිපදින්න විතරයි තියෙන්නේ. ඔබ කවුරුවත් දැකලා තියද මිය පරලෝකීය ඥාතිය පින් ගන්න එනවා? නෑ දැකලා නෑ. දැකලා නෑ. හැබැයි ඇත්තටම පින් ගන්න කියලා මේ මිනිස්සු ආවොත් වැරදිලාවත් ආවොත් පින් දුන්නේ කාටද විල් 7-8ක් කන්නටන්න වෙනවා. එන්නේ නැති එකත් හොඳයි. නේද? එන්නේ නැති එකත් හොඳයි. හොඳයි. නමුත් අපිට ප්‍රශ්නයක් තියෙනවා. මෙයා අපි අනුමෝදන් කරනු ලබන පින් අනුමෝදන් වුණාද? නැද්ද? අනුමෝදන් වෙන්න පුළුවන්ද? බැරිද? අපි කරන පින්කම් වැඩක් වෙයිද නැද්ද? අපිට ප්‍රශ්න. අපි ඒවා ප්‍රශ්න හැටියට අහන්නේ නැහැ. අහන්නේ නැති ඉතින් අපි ඔලු පුරවගෙන ඉන්න ඕනේ අපි ලොක්කෝ කියලා. අපි තමයි දන්න අය. අපිට මොනවද උත්තර අපි මේ දෙන්න උත්තර අපිට ප්‍රශ්න නැහැ කියලා ලොක්කෝ හැටියට අපි ඔලු පුරවන්නේ. හැබැයි පොඩි එකෙකුට හිතෙන්න පුළුවන් කෝ අම්මේ මම බලාගෙන මේ හිටියා. මැරි චාච්චි ආවේ නැහෙනි පින් ගන්න. අම්මා දුන්නට. අහන්න බලන්න පොඩි එකේ. තාම අහලා නැහැ. මොකද පොඩි උන් දැන් දිනුනේ. අපි පොඩි කාලේ හරි මෝඩයි. කිව්වහම ඕන කුණු ගොඩකට රැවටෙනවා. දැන් එහෙම නෙවෙයි. දැන් මොන්දිම අහන්න පුළුවන්. ඇහුවොත් උත්තර නැහැ. අපි ජීවත් වෙන්නේ අපේ ලෝකේ, මනුස්ස ලෝකේ. මිය පරලෝකීය ඥාතීන් ජීවත් වෙන්නේ මලවුන්ගේ ලෝකේ. මැරිච්ච අය පින් ගන්න අපි ගාවට එන එක අපිට පේන්නේ නැහැ. අනුමෝදන්. නමුත් අපි දන්නේ නැහැ අපේ පින් එයා අනුමෝදන් වුණාද කියලා. මෙන්න මේ වගේ ලෝක දෙකක කාරණා මෙන්න මේ වගේ පැහැදිලි කරගන්න අමාරු තැන් අපේ මේ පොඩි මොලේට වැටහෙන්නේ නැති තීරුම් ගන්න අමාරු අපැහැදිලි වගේ තැන් අපේ මොලේට ඇතුළත් කරලා පැහැදිලි කරවන්නට බුදුහාමුදුරෝ ධර්ම දේශනා කරේ උපමා මගින්. බුදුහාමුදුරෝ දේශනා කරේ උපමාවක්. මොකද්ද උපමාව? උඩ ඉඳලා වැටෙන වැහි බින්දුව මහ පොළොවට වැටෙන්නා වගේ උඩ ඉඳලා වැටෙන පැන් බින්දුව මහ පොළොවට වැටෙන්න වගේ. ඒවට වෙන උත්තර නැහැ. එකම උත්තරේ තියෙන්නේ.
පොළවටයි වැටෙන්නේ. ඒ වගේ ස්ථිරයි අප විසින් අනුමෝදන් කරනු ලබන පින් මිය පරලෝකීය අපේ නෑයන්ට ලැබෙනවා කියන එක. ඒ උපමාව කියලා මෙන්න දැන් කාරණාව කියනවා. උන්න මේ උදකං වට්ටං යතානින්නම් පවඩ්ඩති උපමාව. උඩ ඉඳලා වැටෙන වතුර බින්දු මහ පොළොවට වැටෙන්නා වාගේ. ඒව මේව අන්න ඒ වගේ කියලා කිව්වේ මොන වගේද? උඩ ඉඳලා වැටෙන වතුර බින්දුව මහ පොළොවට වැටෙන්න වගේ. ඒව මේ ඊතෝ කියන්නේ මේ ලෝකයෙන්. ඊතෝ කියන්නේ මෙහි. මෙතන පංචමේ විභක්තිය මේ ලෝකයෙන් අනුමෝදන් කරනු ලබන පින්. ඊතෝ දින්නම් දෙන ලද පින්. පේතානං උපගබ්බති ඥාති ප්‍රේතයන්ට ලැබේ කියලා කියන කාරණාවයි මේ ගාථාවේ තේරුම. අර ගාථාව දන්නවයි කියලා අත උස්සපය ඕක දැනන් හිටියේ නෑ. කමන්නේ ඉතින් දැනන් හිටියේ නෑ. එතකොට අපි දන්නේ නැති අයනේ ඔක්කොම වැඩියෙන් ඉන්නේ. දන්නේ නැති අය ඉගෙන ගන්නවා. බුදුහාමුදුරෝ දේශනා කරනවා දන්නේ නැති ಜಾති දෙකක් ඉන්නවා කියලා. නොදන්නා බවද නොදනී. ඔන්න එක ගොල්ලේ. දන්නේ නැහැ කියලා දන්නෙත් නැහැ. ඒ එක ගොල්ලේ. දෙවෙනි අය නොදන්නා බව දනී. එයා නොදන්නවා කියන එක දන්නවා. එයා ඉගෙන ගන්නවා. එයා දන්නවා මන් දන්නේ කියලා. සමහර අය හැම එකටම කතා කරනවා. එකටත් උපදෙස් දෙනවා, මේකටත් උපදෙස් දෙනවා, අරකටත් උපදෙස් දෙනවා, අරගෙනත් කියනවා, දේශපාලන ගැනත් කියනවා, ආණ්ඩුව ගැනත් කියනවා, නිවන ගැනත් කියනවා, සෝවාන් වෙලයි කියලා කියනවා. හැම එකම දන්නේ නැහැ කියලා දන්නේ නැහැ. එහෙම බඩු ඉන්නවා, එහෙම කටවල් තියෙනවා. මෙතන නැතුව ඇති, නැත්තේත් නැතුව ඇති. තියෙනවා. මොලේ තියෙන මිනිස්සයා මේ කට එහෙම යූස් කරන්නේ වගකීම වැඩි වෙන්න පුජ්‍යලගේ වචනවල ප්‍රමාණය අඩුයි. දැන් අපේ මේ දායක මහත්තයා දිසා විනිසුරුතුමා. දැන් පන්සලේ දැම්මන මං කොහමද නඩු? හොඳ අත්දැකීම් ඇති නේද? ලියමුද ජීවිතේ? ඒ ඉතින් නඩු වලට එන්නේ ඇත්ත කතා කරන මිනිස්සුද? මම මේ උසාවියේ කියන්නේ සත්‍යම සත්‍යයි කියලා දිවුරලා පටන් ගන්න කතා කරන්න පටන් ගන්න මිනිහා කතා කරන්නේ මොනවද කියන එක නඩුකාර ආමතුරෝ දන්නේ. එයා දන්නේ නැහැ. වචන කියන්නේ ඔළුවේ මේවා තියෙන්නේ. ඒව ගන්නට එළියට දාන්න. මිය පරලෝකීය ඥාතියනොත් අපි වගේ පිරිසක්. දැන් බලන්න මේ ගාථාවේ දන්නේ නැහැ කියලා දන්නේ නැති තේරුම දැන් ඔළුවට එනවද බලන්න. උන්න මේ උදකං වට්ටං යතා නින්නං පවඩ්ඩති ඒව මේව ඊතෝ දින්නම් පේතානං උපගම්බති. උඩ ඉඳලා වැටෙන වතුර බින්දුව මහා පොළවට වැටෙන්නා වාගේ මේ ලෝකේ ඉඳන් අනුමෝදන් කරනු ලබන පින් මිය පරලෝකීය ඥාතීන්ට ලැබේ කියලා කියන එකයි මේ ගාථාවේ තියෙන්නේ. ඔය ගාථාව තීරුණය කවට උතන තව විස්තරයක් තියෙනවා. තේව තෝරන්න. පේතානං උපගබ්බති. පේත කියලා කියන වචනේ පාලි භාෂාවේ තියෙන අමුතුම වචනයක්. ඒ වගේ වචන අපේ හැම භාෂාවකම තියෙනවා. ඒවට කියන්නේ බහු අර්ථ පද කියලා. මල්ටිපල් මීනින්. ඒ කියන්නේ ඩබල් මීනින් කියන එක නෙවෙයි. වාක් විද්‍යාත්මකවත් වචනේත් හැදිච්ච විදිහ ඔක්කොම එකයි. හැබැයි තේරුම් දෙකයි. තුනයි.
වචනේ ඇතුලේ තමයි තේරුම තියෙන්නේ. හැම වචනයකම වචනේ ඇත ඔරලෝසුව බුලත් වටේ. ඒක ඇතුලේ තමයි තේරුම තියෙන්නේ. ඔබතුමාට බිම අමාරුයි. පුටුවක් නැද්ද? පොඩි පුටුවක වාඩි වුණා නම් හොඳයි. බිමම වාඩි වෙලා බණ අහන්න ඕනේ කියලා නීතියක් නැහැ. ඉතින් අර කකුල් කඩොත් එහෙම තියෙන පොඩ්ඩක් අතපය හැඩ මැඩ කරගන්න. අතපය කිව්වට ඒව මේම කරන්න යන්න එපා. අම්මා හොඳ පැයක් බණ එකමාරක් බණ කියනවා කියලා මම කියවනේ. සමහර වචන තියෙනවා පින්නත්නි තේරුම් ගන්න ඕන යෙදෙන විදිහ අනුව. ඒවට ඒක තමයි බහුවර්ථ පද කියන්නේ. දැන් මම උදාහරණයක් කියන්නම් සිංහලෙන්. දැන් අපි පහුගිය කාලේ යුද්ධෙ දිනුවා. දැන් ඒවා තිය මතකත් නැහැ කමන්නේ නැහැ ඉතින්. යුද්ධෙ දිනුවා. යුද්ධෙ දිනපු සන්තෝෂෙට අපි ජය දද එසෙව්වා. ජය දද දජ නෙවෙයි. ජය දද එසෙව්වා. දයන්නයි දද. මොනවද පින්නත් ඒ දද කියන්නේ? ජය දද එසෙව්වා. මොනවද එසෙව්වේ? දද කියන්නේ මොනවද? දන්නේ නැහැ. කොඩිය. අපි දිනපු සන්තෝෂෙට කොඩිය සෙව්වා. ගේ අපේ මෙදුලේ කොඩියක් සෙව්වා. ඒකනේ. දද කිව්වේ කොඩියට. එතකොට ඒ කකුල් වල හැදිලා කහ ඉන්නෙත් කොඩිද? ඒ මොනවද? දද. හැබැයි මේ භාෂා ප්‍රයෝගයේ හරියට තේරුම් ගත්තේ නැති කෙනෙකුට බෑ. දැන් බලන්න වචන ඇතුලේ තේරුම නැහැ. තේරුම තියෙන වටේට. ගේ මිදුලේ දදයක් ඔසවා තිබේ. දදයක් ඔසවා තිබේ. ඒ කියන්නේ මොකද්ද? කොඩිය. මගේ කකුලේ දදයක් හැදී තිබේ. කකුලේ දද. ඒ කියන්නේ කුෂ්ඨ රෝගයක්, චර්ම රෝග විශේෂයක්. චර්ම රෝග ගොඩාක් තියෙනවා. එකක් තමයි ඔක කකුලේ එහෙම. හැබැයි මේක හරියට තේරෙන්නේ භාෂාව දන්න කෙනෙකුට. ඒ කියන්නේ තේරුම ගන්න වෙන්නේ භාෂාවේ අදහසින් නෙවෙයි යෙදිච්ච පරිසරයත් එක්ක. පේත කියන එකත් එහෙම තමයි. පේත කියන වචනෙට තේරුම් තියෙනවා දෙකක්. පේත කියන හැර දමා ගිය කියලා කියන අදහස පේත. හැර දමා ගිය කියන අදහසට පාලියෙන් කියන්නේ පේත. හැර දමා කියලා කියන්නේ ඉතින් වයිෆ් හැර දමා ගිය හස්බන්ඩ් වගේ ගන්න බෑ මෙතන. මොකද ඒ කරපු කැත වැඩි හැටියට නම් කිව්වත් කමකුත් නැහැ. නමුත් පේත කියන්නේ මේ ලෝකය හැරදමා ගිය කියන අදහස. ඒ කියන්නේ මේ ලෝකය හැරදමා ගිහිපු කෙනෙකුට පාලියෙන් කියන්නේ පේත. මිශ්‍ර සිංහලෙන් ප්‍රේත. සිංහලෙන් පෙරේත. කඩේන්නේ. ඒ කියන්නේ මේ ලෝකය හැරදමා ගිය කෙනා කවුද? මැරිච්ච කෙනා. මැරිච්ච කෙනෙකු වෙනුවෙන් භාවිත පාලියෙහි භාවිත කරන උදාරතම ගෞරවාන්විත වචනේ තමයි පේත. ඔන්න එක තැන. මේ ලෝකේ උපදිලා හිත, කය, කට කියන තුන්දොර වැරදි විදිහට යොදවපු අය මැරිලා ගිහිල්ලා පෙරේත ආත්මවල උප්පත්තිය ලබනවා. එයාටත් කියනවා ප්‍රේත කියලා. දැන් ওই වනපතේ තියෙන ප්‍රේත ආත්ම ගැන කාලකංජාසුර, කුප්පිපාසික ප්‍රේත ආත්මය, නිජ්ජාම තන්හික ප්‍රේත ආත්මය, පාංසු පිසාචක ප්‍රේත ආත්මය. මොකද ප්‍රේත ආත්ම දින ගොඩක්. ප්‍රේත වත්තුව කියලා බණ පොතක්ම තියෙනවා. මිහිඳු හාමුදුරුවොත් පොසොන් දවසේ ලංකාවට වැඩම කරලා ලංකාවේ ගොඩාක් වෙලාවට බණ කිව්වේ ප්‍රේතවත්තු කතාවලින්. චුල්ලාදිපදෝපන් සූත්‍රය, දේවදූත සූත්‍රය වගේ, බාලපණ්ඩිත සූත්‍රය වගේ මොලේ තියෙන මොලකාරයන්ට බණ ඒකින් කියලා සාමාන්‍ය මිනිස්සුන්ට බණ කිව්වේ ප්‍රේතවත්තුනේ. ඒකේ තියෙන්නේ මේවා. ප්‍රේතවත්වයේ තියෙන්නේ මිනිස්සු වෙලා, මිනිස්සු වෙලා ඉපදිලා ඒගොල්ල කරපු නරක නපුරු වැඩහින්ද මැරිලා ගිහිල්ලා පෙරේත ලෝකෙ උපන්. ප්‍රේතවත්වයේ තියෙනවා සමහර අය තමන්ගේ ගේ ඇතුළෙම පෙරේතයෝ වෙලා ඉපදිලා ඉන්නවා. සමහර අය ඉන්නවා තමන්ගේ ඉඩමෙම.
සමහර අය ඉන්නෝ තමන්ගේ ගමේ. සමහර අය ඉන්නෝ ලැජ්ජාවට තමන්ගේ ගමින් නෙවෙයි පිට ගම්වල පෙරේතයෝ වෙලා. මම පෙරේත ආත්ම පෙරේත ලෝක ගැන වැඩි විස්තර කරන්නට නෙවෙයි අද ධර්ම දේශනා මාතෘකාව වෙන පැත්තකනේ. පෙරේත ලෝකෙත් ඉතින් ඔය අපේ වගේම තමයි. ගොඩක් සමානකම් තියෙනවා. දැන් බලන්න මිනිස්සු අතර කියන්නේ පිරිමියා. පිරිමි කෙනාට කියන්නේ. ගැහණිය කෑනු කෙනාට කියන්නේ. ගෑනු කෙනාට පිරිමියා කියනවද? පිරිමි වගේ වැඩ කරන සමහර කාන්තා උදවි ශක්ති සම්පන්න අය ඉන්නවා. ඒ ගෑනුවට පිරිමියා කියන්නේ ගෑනු වගේ වැඩ කරන පිරිමිත් ඉන්නවා. සමහර නම ගෑණි කියලා කියන්නේ දෙකවල දෙනවා. පිරිමියා ගෑණි ප්‍රේත ලෝකෙත් ඒ වගේ තමයි. පිරිමි කෙනාට කියන්නේ පෙරේතයා. ගෑනු කෙනාට ඔයත් මට වැඩි දන්නවා වගේ මං ඒක හින්දා මේ ප්‍රේත කතන්දර අතහැරලා මගේ බණ පැත්තට හැරෙමු. මම මේ කිව්වේ ප්‍රේත කියන වචනේ තේරුම් දෙකක තියෙනවා කියලානේ අපේ විනිසුරුතුමා එහෙමනේ කිව්වේ. දැන් මේ අපි දෙකම පැහැදිලි කරා. අපි දැන් යනවා අපිට අදාළ එකට. ඥාති ප්‍රේත. ප්‍රේතානං උපගබ්බති කියලා කිව්වේ හොඳට මතක තියාගන්න මැරිච්ච කෙනා පෙරේතෙක් වෙලා කියන එක නෙවෙයි. මැරිච්ච අම්මා අපිට කිරි දීපු අම්මා අපිට කන්න උයලා දීපු අම්මා අපේ අම්මා පෙරේතෙක් වෙලා එහෙම වෙන්න බෑනේ. පෙරේත කියනකොට දන්නයි බය වෙනවා. පෙරේත කියන. මැරිච්ච ඇයට ගේ පින් දෙන්නත් හොඳ නෑ. බයයි. එයි ඕගොල්ලා. පෙරේත කියලා කියන්නේ මැරිච්ච පුජ්‍යලයා වෙනුවෙන් බණ පොතේ පෙන්වන ගෞරවාන්විත වචනේ. ගරුසාරවතනේ. එතකොට දැන් ගාථාව බලන්න තේරෙනවද කියලා? උන්න මේ උදකං වට්ටං යතා නින්නං පවඩ්ඩති ඒව මේව ඊතෝ දින්නං පේතානං උපගම්පති. දැන් ඔයත් කිව්වනේ මේ ගාථාව අහලා තියෙනවයි කියලා. ඔයත් මේ ගාථාව අහලා තියෙන්නේ මෙන්න මේ වගේ වෙලාවක. මොන වගේ වෙලාවකද? අපි පින්කමක් කරනවා. අපේ මැරිච්ච ඥාතීන් ගැන මතක් කරලා මිය පරලෝකීය ඥාතීන්ට පින්කමක් කරනවා. පින්කම කරලා ඉවර වුණාම අපි බලාපොරොත්තු වෙනවා පින් ටික අනුමෝදන් කරන්න. අපේ බෞද්ධයා කියන්නේ බුද්ධිමත් කෙනෙක්නේ. මොට්ටයත් ඉතින් උපැන්න තාතිකයෙන් බෞද්ධ වෙලා ඉන්නවා. හැබැයි එදා ඉඳලා බෞද්ධ කියන්නේ බුද්ධිමත්. බුදුහාමුදුරුවෝ කියවනේ මේ බණ මගේ බණ මම කියන බණ මෝඩ අයට නම් නෙවෙයි පඤ්ඤාවන්තස්ස අය මොලේ තියෙන අයට පඤ්ඤාවතුන්ට මේ බණ. නායන් ධම්මෝ දුප්පඤ්ඤස මේ මෝඩ අයට නම් නෙවෙයි. ඒ කියන්නේ ධර්මය කියන එක තේරුම් ගන්න ඕන. මොලේ කලඳක් හරි තියෙනවා නම් මේවා ටික ටික තේරුම් ගන්න පුළුවන්. එහෙමත් බැරි නම් ඔය ඉතින් ආඥාවක් කරන් ඉන්න එක හොඳයි බුද්ධ ආගමට එන්නේ නැතුව. ඒවට හිතන්න ඕනේ නැහනේ. කල්පනා කරන්න ඕනේ නැහනේ. බෞද්ධය කියන්නේ ටිකක් දැනුම් තේරුම් තියෙන මොලේ තියෙන කෙනා. එයා හිතනවා. එයා තර්ක කරනවා. එයා කියවනවා. එයා සාකච්ඡා කරනවා. දැනුම වැඩි කරගන්නවා. මැරිච්ච ඥාතීන් වෙනුවෙන් පින්කමක් කරලා අවසානයේ අපි බෞද්ධයා කල්පනා කරනවා බුදුහාමුදුරුවෝ කියපු විදිහටම අපේ නෑයට මේ පින් ටික අනුමෝදන් කරන්න ඕනේ කියලා හිතනවා. බුදුහාමුදුරුවෝ කොහොමද කිව්වේ? වැස්ස වගේ. උපමාව වැස්ස වගේ. ඒ කියන්නේ උඩ ඉඳලා වතුර බීමට වැටෙන්නේ මොකටද? වැස්ස වහිනකොට. වහිනකොට උඩ ඉඳලා වැහි දැකලා ඇතිනේ? නෑ. උඩ ඉඳලා වැටෙනවා. වැස්ස වගේ. අපි පින්කමක් කරපු වෙලාවේ අපි බුදුහාමුදුරන්ගේ අනුගාමිකයෝනේ. මොලේ තියන අයනේ. අපි කල්පනා කරනවා බුදුහාමුදුරුවෝ දේශනා කරපු විදිහටම අපි සිද්ධ කරගත්ත පින් අනුමෝදන් කරන්න ඕන කියලා. එහෙම හිතලා පින්නති අපි පින්කම කරනකොට වහින්නේ නැහනේ.
බුදුහාමුදුරුවෝ වැස්ස වගේ කියලා. පෙන්නුවේ අපේ ඇහැට පෙන්නුවේ අපිට පේන්නේ නැහැ මේ ලෝක දෙක. ඥාතීන් ඉන්න ලෝකේ අපිට පේන්නේ නැහැ. අපිට පෙන්න වැස්ස වගේ ওই කාරණේ. ඔලුවට ගන්න. ඔයාලා උඩ පින්කාරයෝ වැස්ස. අරගොල්ලන්ට පින් අනුමෝදන් කරන්න. ඉතින් අපි පින්කම කරන වෙලාව වහින්නේ නැති හින්දා අපි පින්නත්නි අපේ ගේ ඇතුලේ කෘත්‍රිම විදිහට අපි වැස්සක් මවනවා. කොහොමද වැස්ස මවන්නේ? කබඩ් එකේ තියෙන පෝච්චිය පුරවලා පෝච්චිය අරගෙන ඇවිල්ලා පෝච්චිය පුරවලා වතුර ගන්නවා. පෝච්චිය පිරෙන්න වතුර ගන්නවා. පිරුණා කියන්නේ මොකද? වැස්ස. වැස්ස කියන්නේ පිරුණා කියන එක. අද ඉතින් තාක්ෂණයේ දියුණු හින්දා වැස්සහමත් මනිනවා. කොච්චර වැහලා තියද සෙන්ටිමීටර කොච්චරද මිලිමීටර කොච්චරද එහෙම කියලා. අපේ සංස්කෘතියේ වැස්ස කියන්නේ පිරුණා කියන්නේ. අපි පෝච්චිය පුරවලා ගන්නවා. බුදුහාමුදුරෝ දේශනා කරලා නැහැ ගෙදර පෝච්චිය පුරවලා වතුර අරගන්නේ කියලා. බුදුබණේ එහෙම නැහැ. බුදුබණේ කොහෙවත් නැහැ. අපි බෞද්ධයෝ බුද්ධිමත් අය හැටියට බුද්ධ දේශනාව නිර්මාණාත්මකව යොදනවා. ඒකයි මේ කරන්නේ. ඔය සමහර අය ඉන්නවා කියනවා මේ ඇහෙනවා පන් වඩලම පින් අනුමෝදන් කරන්න ඕනේ. අපි වැස්ස දැන් ඔන්න ඇති පෝච්චිය. ඊගාවට මොකද කරන්නේ? ගෙදර තියෙන පීරිසි දැන් මගේ බණ කියනකොට කතා කරන්න බය වෙන්න එපා. මොකද වැරදි උත්තරය දුන්නත් පාස්. මම ප්‍රශ්න අහනකොට උනත් එහෙමයි. වැරදි උත්තරය දුන්නත් පාස් කෙලින්ම. හරි උත්තරය දුන්නත් පාස්. හැබැයි ඉතින් වැරදි උත්තරය දුන්න කෙනෙක් පාස් කරන එක එච්චර හොඳ මදි. නමුත් මම පාස් කරන්නේ ප්‍රශ්නයක් ඇහුවාම අනිත් අය ඔක්කොම බකන් නිලාගෙන ඉන්නකොට වැරදි උත්තරයක් දෙන්න හරි කට අරපු මිනිස්සයාට විශේෂත්වයක් තියෙන්න එපේ. ඒකින්ද මම පාස් කරනවා. ඒකින්ද මං අහන පන්නවට බය වෙන්න එපා. උත්තර වැරදුනත් ගොඩ අය වැටෙන්නේ. අපි ඊගවට ගන්නෙ මොකද්ද? පීරිසි පැන් වඩලා නැහැ. ඔය පැන් වඩලා නැත්තම් කියන්න මට කියලා දෙන්න පුළුවන් මං දන්න. පීරිසි කෝප්පයක්. සාමාන්‍යයෙන් පීරිසි කෝප්පේ ගාව තියෙන භාණ්ඩේ මොකද්ද? පීරිසියනේ. එහෙම නේද? දැන් කවුරු හරි අපේ ගෙදරට ආයන් පස්සේ පීරිසියේ තේ එක හදලා පිඟානේ තියලා ගිහිල්ලා දෙනවද? එහෙම දෙනවද? නෑ පීරිසිය තේ එක හදලා පීරිසියේ තියලා නේද? ඒකත් බන්දේසියක එහෙමනේ දෙන්නේ. දැන් මෙතෙන්දි පීරිසි අපේ පැත්තේ එකට කියන්නේ පීරිසි තට්ටුව කියලා. මේ පැත්තේ කියන්නේ පීරිසිය කියලානේ. පීරිසිය ගන්නෑ මෙතෙන්දි. ගන්නවද? මේ ගන්න. අපි ඒ වෙනුවට ගන්නේ පිඟාන. අපි මේ මවන එකක් නේ කරන්නේ. ලෝක සම්මතයේ තමයි පීරිසි කෝට්ටමයි පීරිසියයි. පිඟාන නම් කෑම මේසි. පෝච්චිය නම් වතුර වීදුරුව පෝච්චිය ගාන වීදුරුව. ඒ ලෝක සම්මතේනේ. අපි දැන් කරන්නේ ඒක නෙමෙයි බුද්ධ භාසිතය නිර්මාණාත්මකව නිර්මාණයක් කරනවා. එතකොට එතනින් ටිකයි මෙතනින් ටිකයි එතනින් ටිකයි එහෙම අරන් තමයි නිර්මාණය. දැන් බලන්න චිත්‍ර ශිල්පියෙක් තීන්ද කූඩුවම අරගෙන ඔක්කොම ගන්නවද? නෑ ඒකෙන් චුට්ටක් ගන්නවා. මේක ටිකක් ගන්නවා. ලස්සන චිත්‍රය. එහෙමනේ නිර්මාණකරුවා වැඩ කරන්නේ ඔක්කොම ටික ගන්නෑ. අවශ්‍යව ටික ටික ගන්න. අපිත් එහෙමයි. පිඟාන ගන්නෙ මොකද කියන එක තව ටිකකින් කියනවා. පිඟානේ තියලා බිමින් තියලා. දැන් අපි මේ සෝදානම් මම මේ කියන්නේ අර ගාතාව අහපු තැනනේ මේ කියන්නේ. කියාගෙන ඉන්නේ අර ගාතාව මං කියපු ගාතාව ඇත්තෝ. දන්න ගාතාව අහලා තියෙන තැන. අපි හදන්නේ මිය පරලෝකීය ඥාතියට පින් දෙන්න. පැන් භාජනයේ අත් දෙකින් අල්ල ගන්නවා.
සමහර වෙලාවට මල ගෙදරක නම් පාන්සුකුල් පළක නම් හාමුදුරුවම කියනවා ඔය නෑයෝ ටික කවුරුත් එන්න මේ පැම් භාජනේ අල්ලගන්න එහෙම කියලා කියනවා. හාමුදුරුවෝ කිව්වත් හාමුදුරුවෝ කිව්වේ නැතත් පැන් භාජනයේ සියලු දෙනාම අල්ලගන්න ඕන. ඒ නිසා සියලුම දෙනා පැන් භාජනය අල්ලගන්නවා. ඔක්කොටම පැන් භාජනය අල්ලගන්න ඉඩ මදි නම් පැන් භාජනය අල්ලගතිපු කෙනෙක්ගේ කොහෙන් හරිවත් අල්ලගන්න. කොහෙන් හරි කිව්වට නරක නපුරු තැන් වලින් අල්ලන්න යන්නේ නැහැ. සාරි පොටෙන් ඇඟෙන් මොකද්ද මේ සම්බන්ධي? මොකද අපි පින්කම කළාට පින්කමට සල්ලි වියදම් කළේ අපි වුණාට හාමුදුරුවෝ ආවේ අපේ හිතවත්කම වුණාට මියගිය ඥාතිවරයා හිතන්නේ මේ පින්කම එයාගේ පින්කමක් කියලා. ඥාතිවරයා හිතන්නේ. එයා බලාගෙන ඉන්නේ කවුද මේකට සම්බන්ධ වෙන්නේ කවුද මේකට සම්බන්ධ නොවෙන්නේ කියලා. එයා සතුටු වෙනවා පින් අනුමෝදන් කරනකොට. අපි වුණත් එහෙමනේ. සමහර වෙලාවට හැමදාම දැකලා එහා ගෙදර මිනිස්සුත් එක්ක නොරොක් වෙලා ඉඳලා දැක්කාම අහක බලන් යන අපි සමහර වෙලාවට අපි අතරමං වෙච්ච ඈත දුරු රටකදී ওই මිනිස්සයා හම්බුනෝදී හානේ කොහමද ඔය අපේ ගෙවල් ඉස්සරහ නේද ඉතින් අපි නෑ වගේ නේද යාළු වෙනවා අපි. අපේ උවමනාවට අපි අර හතුරුකම් තරහකම් අමතක කරලා යාළු වෙනවා. ඒ වගේ ඥාතිවරයාට අවශ්‍ය නෑ මේ හතුරද මේ මිතුරද කියන එක යට අදාළ නෑ. යට ඕන පිං. මේ පැන් වඩන්න ඇවිල්ලා එන අපේ තරහකාරයෙක්ද මේ කොහේ වෙන එකෙක්ද මූ මොකටද ආවේ මගේ පිං එයාට ඕනේ ඒවා. එයාට ඕනේ එයා ගැන සිහිපත් කරලා එයාගේ නම සිහිපත් කරලා එයාට පිං අනුමෝදන් කරන අය විතරයි. එතකොට අපි පැන් භාජනය අත් දෙකෙන් අල්ල ගන්නවා බලන්න මේක වැදගත්කම. අත් දෙකෙන් අල්ලගෙන ඇස් දෙකෙන් අර හිස් භාජනය දිහා බලාගෙන පැන් මොකද කරන්නේ පින්නත්? ඇන්නේ පැන් වඩනවා. සමාජ වචනේ තමයි පැන් වක් කරනවා කියන එක. ආගමික වචනේ තමයි වඩනවා කියන එක. දැන් අපි කිව්ව වචන ඉස්සෙල්ලා වතුර කිව්වා පැන් කිව්වා. වක් කරනවා වඩනවා. සමහර අය කියනවා පැන් වක් කරනවා කියලා. වක් කරන ඒවා නම් පින්නත් ඉතින් තව කොච්චර තියනවද? මේක පැන් වඩනවා. හැබැයි ඒ වචනේ දන්නේ ආගමික පරිසරයක අධ්‍යාපනික තත්වයක් තිබුණ කෙනෙක් පමණයි. මට දැන් කිව්වට ඒකට ඉස්සෙල්ලා කතා කරන අපේ හිටපු විනිසුරුතුමා කිව්වා පන්සලේ නඩුවකට මං තීන්දුව ලිව්වා කිව්වා. ඒ පන්සලේ හාමුදුරන්ගේ නඩුවකට තීන්දුව ලියනකොට හැම විනිසුරුවටම බෑ. මං ඒ වෙලේ කිව්වා ඔබතුමා එහෙම වැඩේ එතුමා කරපු හැටි මට කිව්වා. ඔබතුමා ඔච්චර දක්ෂ විදියට ওই වැඩේ කළේ ඔබතුමාට ආගමික අධ්‍යාපනය තියෙන හින්දා. ඉතින් ආගමික දහම් පාසලේ ඉගෙන ගත්ත ළමයි. එහෙම හැකියාවක් නැති විනිසුරුලත් ඉන්නවා අපේ රටේ. නිකන් ඔය බෙන්ච් එකේ ඉන්නවා ඒ කියනවා. හැබැයි අවබෝධ පූර්වක කෙනා ඊට වඩා වෙනස්. ඊට වඩා වෙනස්. පැන් වඩනවා. පින්නත් නේ පැන් වඩනකොට අපි පැන් භාජනේ කොච්චර වැටෙන්න අරිනවද? හිස් භාජනේ පීරිසියේ කොච්චර වැටෙන්න අරිනවද? මොකද පින්නත් නේ ඉතිරිලා යනවා කරන්නේ? පැන් වඩන්නේ ඉතිරෙන්න. මොකෝ? පිං ඉතිරෙන්න කියලා. ඒ කියන්නේ එතකොට බැරල් එකක් වගේ ගත්තොත් ගොඩාක් ඉතින් ඉතිරෙයිනේ. හැබැයි ඔයා පාස් වැරදුනත් ඉතින් පාන්න. තව උත්තර වැඩි බුදුහාමුදුරුවෝ කියන්නේ උත්තර වැඩි ලෝකේ කියලා. ප්‍රශ්න අඩුයි කියලා. තව උත්තර නැද්ද? අපි ඇයි ඉතිරෙන්න පැන් වඩන්නේ? අපි බෞද්ධය දන්නේ. මේ අලුත් බණක් නෙවෙයි මේක පරණ අපේ බණ මේ කියන්නේ. හැබැයි මේක දැන් අලුත් වගේ දැනෙන්නේ.
එයි අර කාබයිට් ගහපු අඹ කාලා දිව සවුත්තු වෙච්ච අපිට ගමේ ගිහිල්ලා හොඳ ඔරිජිනල් අඹ ගෙඩියක් කනකොට ඒක නිකන් වෙනස් වගේ. මේක වෙනස් අඹ ගහක්ද කියලා හිතෙනවා. ඒ වගේ අර නොතේරෙන වැඩ කරලා හැරි අයට ඇත්ත එක කියනකොට ඇත්ත එක නිකන් අප්සෙට් ආවි. පින්නත් අපි දැන් බලන්න පැන් වඩනවා. පැම් පිරිලා ඉතිරිලා යන්න වඩනවා. අර ඉතිරෙන ඒවා බිම වැටෙන නිසා තමයි පිඟාන තියන්නේ. පිඟාන තියන්නේ. අපි පොඩි උන්නේ නැග තෙමාගෙන. දැන් මේක දන්නේ නැති මෙහෙම පැන් වඩලා ඒකත් ඉතිරිලා ඊට පස්සේ පිඟානත් ඉතිරිලා ගවුමත් තෙමිලා මේ හාමුදුරුවෝ ගෙදර වැඩලා ඇඳුම් මාරු කරගන්න ඇතුළට යනවා. මෝඩ කන්නේ. මේ බුද්ධිමත් වැඩක්. එතකොට පිඟාන ඉතිරිලා යන පැන් වඩන්නේ නැහැ. කෝපි ඉතිරිලා යන. ඒ ඉතිරිලා යනවා කියන්නේ පිං නෙවෙයි. මේ සමහර ගොඩක් අය හිතාගෙන ඉන්නේ පැනෙන් පිරීලා ඉතිරිලා යනවා කියන පිං ඉතිරෙන්න ඇති වෙන්න පැන් දුන්නා කියලා කියන. පැන් ඉතිරෙනවා කියන ඇති වෙන්න පින් දුන්නා කියලා කියන උත්තරේ. ඒව තමයි ඔළුවේ තියෙන්නේ. මට පේනවා මූණේ කියන්නේ නැතුව ඒව තියන් ඉන්නවා. පින්නත් අපි කරපු පිනුයි ඒ පැනුයි අතර සම්බන්ධයක් නැහැ. අපි කරපු පිනුයි අර වඩන පැනුයි අතර සම්බන්ධයක් නැහැ. ඉතින් පැනින් පිරීලා ඉතිරිලා යන්නේ පින් ඇති වෙන්න දුන්නා කියන්න නම් දෙන්න හදිස්සියේ තිබුණාට ඉතින් ගන්න කෙනෙක් නැත්තම් කවුද ගන්නේ? අනිත් කාරණේ ඉතින් මහා භාජන පුරවලා දාන්න පුළුවන් නේ. ඒක නෙවෙයි. ඒක නෙවෙයි. අපි මේ මවන්නේ වැස්ස. වැස්සේ ස්වභාවය තමයි පිරෙන එක. වැස්සේ ස්වභාවය තමයි පිරීලා ඉතිරිලා යන එක. ඒක තමයි වැස්ස. බුදුහාමුදුර දේශනා කරේ වැස්ස වගේ කියලා. අපිත් මේ ගේ ඇතුලේ වැස්සක් මවනවා. පිනුයි පැනුයි අතරේ කිසි සම්බන්ධයක් නැහැ. එහෙනම් ඉතින් අපි ඉතින් ඕන තරම් වක් කරන්න බැරි මේක පින් අනුමෝදන් වෙනවා. මේ තියෙන වැවේ වතුර එහෙම සම්බන්ධයක් නැහැ. මේ නිර්මාණාත්මක බුද්ධිමත් අය කරන වැඩ. සමහර අය කියන පැන් වඩලම පින් අනුමෝදන් කරා. ඒ දන්නේ නැති මිනිස්සු කියන කතා. පැන් වැඩිමයි එහි සම්බන්ධය නැහැ. බෞද්ධයෝ හැටියට අපි වැඩි හොඳට අපේ හිතේ සතුට වැඩිකමට බුදුහාමුදුරෝ දේශනා කරපු විදිහටම මේ වැඩේ කරන්න තමයි පැන් වඩන්නේ. ඒක වරදක් නෑ පැන් වඩන්න ඕන. හැබැයි පැන් වඩන එක අපිට ප්‍රයෝජන. මලගේ ඥාතිවරයට පැන් වැඩුවත් එකයි නැතත් එකයි. එයාට ඕන පින්. එයාට ඕන පින්. ඒක නිසා අපි පැන් වඩන ගමන් කියනවා ඉදන් කියලා කියන්නේ මේ පින්. මේ කියලා සිංහල වචනකුත් තියෙනවා පාලි වචනකුත් තියෙනවා. මෙතන තියෙන්නේ පාලි වචනේනේ. මේ කියලා කියන පාලි වචනේ සිංහල තියෙනවා තමයි මාගේ. මේ පින් මාගේ ඥාතිනං හෝතු නෑදෑයන්ට වේවා ලැබේවා අනුමෝදන් වෙත්වා. මගේ නෑයෝ අනුමෝදන් වෙත්වා. මේ පින් අනුමෝදන් වෙලා සුඛිතා හොන්තු ඥාතයෝ මගේ නෑයෝ සුවපත් වූ වෙත්වා කියලා අපි කියනවා. ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. කී පාරක් කියනවද? 3 පාරක් කියනවා. 3 පාරක්. සාමාන්‍ය පින්නදී අපි ගෙවල් වල කතා බහ කරනකොට එක වචනේ 3 පාර කියනවද? මාතයා එන්න බුදිය ගන්න පුතා මේ බත් කන්න එහෙම කියනවද? 3 පාර කියනවද? එහෙම කියන ගෙවලුත් ඇති. එහෙම කියනවා නම් ඒ කියන කෙනාගේ හෙඩ් එකේ කේස් එකක්. එහෙම අවුලයි ඉන්නවනේ. හරියට ඉන්නවා අපේ සමාජේ.
ඔය වෛද්‍යවරු කියලා දුන්න 25% ඉන්නවා මානසික රෝගීන් කියලා. එහෙම අවුල්ලා ඉන්නවා. බෞද්ධ සමාජය තුල ඊටාම වැදගත් කාරණා හොඳ සිහියෙන් අවශ්‍යනේ හොඳ සිහියෙන් තුන් පාරක් කියනවා. ආගමික බෞද්ධ ආගමික සමාජයේ වැදගත් ඒවා එක හොඳ සිහියෙන් එකම තාලෙට තුන් පාරක් කියනවා. ඒක අපේ සම්ප්‍රදායය. නමස්කාරය අපි තුන් පාරක් කියනවා. ඒ පන්සිල් ගන්නනේ යන්නේ. ඒක වැදගත්. බුදුන් සරණ යන එක තුන් පාර. ဒ ුතියම්පි දෙවනුවද තතියම්පි තෙවනුවද තුන් පාරක්. මිය පරලෝකීය ඥාතීන්ට පින් අනුමෝදන් කරනවායි කියලා කියන එකත් වැදගත් කාරණා. පැන් වඩන්නේ අපේ සතුටට අපිට පේන වතුර පිරෙනවා ඉතිරිලා යනවා. බුද්ධිමත් අය. බුද්ධිමත් වැස්සේ ස්වභාවය තමයි පිරෙන එක. වැස්සේ ස්වභාවය තමයි ඉතිරෙන එක. බුද්ධිමත් පාලකයෝ රටවල් වල ඉන්නකොට පෑවිලි කාලෙට වැහි කාල දැනගෙන වැව් අමුණු හදනවා. වැව් කපනවා. ඒගොල්ලෝ දන්නවා වැස්සකට පිරෙනවා මේවා කියලා. ඒ මොලේ තියෙන පාලකයෝනේ. ඒගොල්ලෝ වෙන්නවා. මොලේ මොට්ට පාලකයෝ ඉන්න රටවල් වල එහෙම නෙවෙයි. ඔන්න වැස්සා වැව් පිරිලා කියලා ටීවී එකේ පෙන්නනවා. ඔන්න වැව් පිරිලා මේ පිරිලා. ඉතින් ඕක කියන්න දෙයක්ද? රටට ප්‍රවෘත්තිවලට දෙන්න දෙයක්ද? වැව් පිරෙනවා තමයි. ඒගොල්ලන්ගේ මොට්ටකම් වලට කලින් සූදානම් වෙන්නේ නැහැ. දැන් බුදුහාමුදුරුවෝ බුදු වෙන්න සාරා සංඝේ කල්ප ලක්ෂයක් සූදානම් වුණා. හැම දෙයකම සූදානම වැදගත්. දැන් මේ විනිසුරුතුමාගෙන් මම අහුවේ නඩු වාර්තා ඔක්කොම ලියනවද කියලා. ඔක්කොම ලියනවා. සූදානම වැදගත්. අපිට මේක බෙන්ච් එකකින් කියන නෑ සූදානම් වෙලා ඉන්නේ. ළමෙක් ඉස්කෝලේ යන්න ඉස්සෙල්ලා අධ්‍යාපන විෂය කාලසටහන සූදානම් වෙන එක වැදගත්. සූදානම් නැතුව පන්තියට ගියොත් අවුල්. කසාදයක් බඳින්න ඉස්සෙල්ලා කසාද බඳින්න බලාපොරොත්තු වෙන ගෑනු ළමයි කසාදයකට සූදානම් වෙනවා. මට මොකෙක් හම්බෙයිද මොන වගේ යකෙක් හම්බෙයිද යකෙක් වෙයිද දෙවියෙක් වෙයිද බැඳ ගමන් පෝරු ඉඳලා ඊට පස්සේ ඉඳ රෑ හෝටලේ ඉඳලා ගෙදර ඇවිල්ලා හරියන්නේ නැහැ. ගෙදර හරියන්නේ උත්තර තියෙනවා. දැන් බලන්න බෞද්ධ සමාජය අද බැඳ බල අවුරුදු දෙකේ කසාද ඉවරයි. ඇයි ඒ? සූදානමක් නැහැ. පුරුදු වෙන්න දන්නේ නැහැ. හුරු වෙන්න දන්නේ. දැන් අලුත් ගෙවල්, අලුත් මිනිස්සු, අලුත් මූණු, අලුත් අදහස් බැඳලා පළවෙනි අවුරුදු දෙක අලුත් නෑයෝ, අලුත් කතාබහ, අලුත් ශෛලි, අලුත් විදියට හිතන්නේ. මේකට හුරු වෙන්න බෑ. ඊට පස්සේ අම්මා හොඳ නැහැ, නැන්දා හොඳ නැහැ, තාත්තා හොඳ නැහැ. ඊට පස්සේ මෙයා හොඳයි. දැන් මං ගාවට ගෑනු ළමයිකම කසා ඩිවෝස් වෙන්න. මං මොකෝ ඩිවෝස් වෙන්නේ? අම්මත් එක්ක ආවේ. අම්මයි දුවේ. අම්මා දැන් බයිනවා පැදපු එක්කෙනාට. දුවත් බයිනවා. ඉතින් මං දැන් අහගෙන ඉඳලා ප්‍රශ්නේ කියන්නේ ඉතින් තමන්ගේ ටිකනේ. දැන් කෙනෙක් ප්‍රශ්නයක් කියනකොට කියන්නේ ඒ සිද්ධිදාමේ එයාට පේන ටික තමයි එයා කියන්නේ. ඇත්තම කිව්වත් මේ කියන්නේ ඇත්තම ඇත්තයි කියලා කිව්වත් ඒ සිද්ධිදාමයේ එයාට පේන ටික විතරයි කියන්නේ. තව අතිනුත් දාලා කියන જાතිත් ඉන්නවා. ඉතින් අසන්නා සිහි බුද්ධියෙන් ඇහුවේ නැත්නම් වැඩේ අවුල්. සිහි බුද්ධිය සිහියෙන් අහන්න ඕනේ මොකක්ද කියන්නේ කියලා. බුද්ධියෙන් හිතන්න ඕනේ මේක මෙහෙම වෙන්න පුළුවන් මේක. ඉතින් මම ප්‍රශ්න අහලා මගේ කාලෙත් අපරාධේ. ඒත් ඉතින් මේක එල්ලෙක් ඩිවෝස් වෙන්න යන්නේ. අහලා මේ බලව මොකද කියන්නේ. හේතුව හොයාගෙන යනකොට මොකද්ද දන්නවද වෙලා තියෙන්නේ?
ඒ මිනිහා රවලා බලලා කෙල්ලගේ දිහා. මං කිව්වා රවන්නත් බැරි නම් මොකටද උන්න අම්මේ ගෑණියෙක් ගන්න. බෑ මේ මම මල් වගේ හදපු එවුන් එක එකට. ඒ කියන්නේ වැඩ පුරුදු කරන්නේ නැහැ සමහර අම්මලා දරුවන්ට. උගන්වන්නේ නැහැ, ඉගෙන ගන්න දෙන්නේ නැහැ. කන්න දෙනවා, ටියුෂන් යවනවා, කම්පියුටර් අරන් එච්චරයි. මේ කෙල්ලට උයන්න බෑ. අගයක් අතු ගන්න බෑ. කොණ්ඩේ පීරන්න පුළුවන්, කම්පියුටරේ SMS ගහන්න පුළුවන්. ගේ අතු ගන්න බෑ. කවුද මොකද තියාගන්නේ? මං ගෝ ඔච්චරවත් තියාගත්ත එක ලොකු දෙයක් කියලා. රවල බලන. හරි පටුයිනේ බලන්න. ප්‍රශ්න දිහා බලන විදි. බුදුහාමුදුරුගේ උත්තර වැඩි ලෝකේ. ප්‍රශ්න අඩුයි. මේ අම්මා දුවත් කරපින්නගෙන එනවා මංගාවට ගුරුකමක් කරවලා දෙන්න කියලා. මේ මිනිහා බල්ලා වගේ ඉන්න මට ගුරුකමක් කරන්න බලන්නකෝ. බලන්නකෝ. හිතන විදිනේ සමහර අයගේ මොලේ කොණ්ඩෙට යට වෙලා. මොලෙන් වැඩ ගන්නෙ නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ වැදගත් වෙන්නේ මිනිහෙක්ගේ මොලේ සිද්ධි ගැන හිතන විදිහ වැදගත් වෙන්නේ. සිද්ධි ගැන හිතන විදිහ තමන් හිතන විදිහට තමයි තමන්ට දැනෙන්නේ. ඒ මිනිහා හොඳ නෑ හොඳ නෑ හොඳ නෑ හොඳ නෑ කියලා හිතුවොත් හොඳ නෑ. මම කොහොම හරි මේ දුක විශ්සගෙන මේක ඉන්න ඕන මේ මිනිහා හදා ගන්න ඕන කීකයි හිතුවොත් හදා ගන්න පුළුවන්. තමන් හිතන විදිහට තමයි ඔළුවට උත්තර එන්නේ. ඒක හොඳට මතක තියාගන්න. හොඳට මතක තියාගන්න. මිය පරලෝකීය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් ඒ වගේ බුද්ධිමත් අයගේ වැඩක්. බුද්ධිමත් අයගේ වැඩක්. ගොඩක් වෙලා මං කියන ඒවම අහගෙන හිටපු හින්දා මම මේ හදන්නේ ප්‍රශ්නයක් අහන්න. මං අහන ප්‍රශ්නත් ඉතින් මං කිව්වනේ. ඇත්තටම මම ප්‍රශ්න අහන්නේ පින්නත් මේ ඔය ඇත්තෝ දන්නවද නැද්ද කියලා බලන්නමත් නෙවෙයි. ඔය ඇත්තෝ දැනගත්තත් එකයි මට නැතත් එකයි. මම කියනෝනේ කාරණේ. ඔය ඇත්තෝ දන්නවද මම ප්‍රශ්න අහන්නේ මොකටද කියලා? දන්නවද? නෑ මම ප්‍රශ්න අහන්නේ මේ බණ අහන අයගේ කන් ඇහෙනවද කියලා බලන්න. මොකද රටේම බණ කියලා කාර් එකේ එනකොට හිතෙනවා මේ මිනිස්සුන්ගේ කන් ඇහෙන්නේ නැද්දෝ කියලා හිතෙනවා. අර ඒක කන්ෆර්ම් කරගන්න තමයි මම මේ පින් අහන්නේ. ප්‍රශ්නේ මේකයි. ඔබ පින් අනුමෝදන් කරන්නේ මලවුන්ටද මිය පරලෝකීය ඥාතීන්ටද? මිය පරලෝකීය ඥාතීන්ට කියලා කියන අය මේ අදෝසන්ව කමන අතරිය කිස්සුවට කමන්න මේ ඉති ව්‍යායාම වෙන්න එපයි. ඥාතීන්ට කියන අය හොඳයි හොඳයි පන්ලයට දාන්න ඒගොල්ලෝ පාස්. මලවුන්ට කියලා කියන අය අදෝසන් බලන්න. ඒගොල්ලත් හොඳයි ඒගොල්ලත් පාස්. දෙකටම නැති අදෝසන් බලන්න. මොකද දැන් අද සමාජයේ දෙකටම නැති අය නිකන් වැඩි වෙනවා වගේ. උපන්නාට මේ ලොව වැනෙනවා විනා ලෝ සිරිතට අඹදරු රකින්නවා විනා රූපේ අරන් පාපේ ගෙවනවා විනා කරන දෙයක් නැත පව් ගෙවනවා විනා එලොවටත් නෑ මෙලොවටත් නෑ දෙකටම නෑ. දෙකටම නැති අය දැන් ටිකක් වැඩි වෙනවා වගේ. ඒකයි මම අර කිව්වේ දෙකටම නැති හැට උස්සන්න කියලා. දැන් අර ගොඩක් අය කිව්වනේ මියගිය ඥාතීන්ට කියලා. ඒගොල්ලන්ගෙන් මේ ප්‍රශ්නේ අහන්නේ. ඒගොල්ලන්ගෙන් මේ ප්‍රශ්නේ අහන්නේ. ඒ කියන්නේ ප්‍රශ්න උතර අහගෙන ඉන්න මේක ටිකක් බරයි ඉස්සර වගේ නෙවෙයි අනිත් ප්‍රශ්න වගේ නෙවෙයි. ඒ කියන්නේ ඔබ අනුමෝදන් කරනු ලබන පින් ඔබේ ඥාති නොවන මැරිච්ච වෙනත් කෙනෙකුට අනුමෝදන් වෙන්න පුළුවන්ද බැරිද? මොකද උත්තර නෑ වගේ මේ මත දන්නේ නැතුව
ඔය අර උස්සන්න උනන්දු තිබුණු අය නෑනේ මේ. අර ඉස්සෙල්ලා අද උස්සපු දඟලපු අය නෑනේ දැන් කතාව. අර කලින් අහපු ප්‍රශ්නේව තමයි මේ. කලින් අහපු එක ලේසි, මේක ටිකක් අමාරු වචන ටිකක් දාලා ගෙදර ගිහලා හිතලා බලන්න මේ ප්‍රශ්නේම මේ ඇහුවේ. කලින් ඇහුවා ඔබ අනුමෝදන් කරනු ලබන පින් ඔබ පින් අනුමෝදන් කරන්නේ මලවුන්ටද මිය පරලෝකීය ඥාතීන්ටද කියලා. ඥාතීන් කියලා ගොඩක් අතීස්සුවාම මට හිතුණා මේගොල්ලෝ මේ අතීස්සුවේ හරියට තේරිලා නෙවෙයි ඔය මේක ඉතින් උස්සන්නත් පුළුවන් නේ. ඒකින්ද ඔය නිකන් අතීස්සුවා කියලා. ඒකින්ද මට අර ඒක චෙක් කරලා බලා ගැනීම සඳහා තමයි මම ඇහුවේ. ඒ කියන්නේ ඔබ අනුමෝදන් කරනු ලබන පින් ඔබේ ඥාති නොවන අලුත් වචනනේ, අමාරු වචනනේ. ඥාති නොවන වෙනත් මැරිච්ච කෙනෙකුට අනුමෝදන් කරන්න පුළුවන්ද බැරිද? උත්තරට ඒකට. පින්නත්නි අපි පින් දැන් පේතවත්තුවනේ මේ මිය පරලෝකීය ඥාතීන්ගේ කාරණා විස්තර කරන්නේ. දැන් අපි ප්‍රශ්නයක් ඔළුවට මතු වුණාම ඔබ දැන් මේක ප්‍රශ්නයක්නේ. දැන් මේක විසඳ ගන්න ඕනනේ. ඔබේ ඔළුවට ප්‍රශ්නයක් මතු වුණාම ඔබ ඒ ප්‍රශ්නයට උත්තර හොයන්නේ. ඔබේ ගෙදර ප්‍රශ්නයක්, ටියුෂන් ක්ලාස් එකේ ප්‍රශ්නයක්, ගෙදර ප්‍රශ්නයක්, අම්මගේ ප්‍රශ්නයක්, යටියේ ප්‍රශ්නයක්, අසල්වාසීගේ ප්‍රශ්නයක්, SMS එකක් නිතර එන එක ප්‍රශ්නයක්. එතකොට මේ ප්‍රශ්න ඔබට ඔළුවට ප්‍රශ්නයක් ආවයින් පස්සේ ඔබ ඒකට උත්තර හොයන්නේ ඔබට හිතෙන හැටියටද? ඔබ විශ්වාස කරන හැටියටද? එහෙම නැත්නම් ඇත්ත මොකද්ද නැත්ත මොකද්ද කියලාද කියන එක ඔබ තීරණය කරන්න ඕන. මම තීරණය කරලා වැඩක් නැහැ. මම යමක් හොයන්නේ ඒකේ ඇත්ත එක මොකක්ද කියන මුල් පොත්වලට ගිහිල්ලා ඒ පොතේ තියෙන්නේ මොකක්ද කියලා බලලා. මට හිතෙන එක ඇත්ත එක වෙන්න පුළුවන්, නමුත් මම ඒක පිළිගන්නේ නැහැ. මම විශ්වාස කරන එක ඇත්ත වෙන්න පුළුවන්, මම ඒක පිළිගන්නේ නැහැ. මම යනවා මුල් පොතට, මුල් කාරණේට. එහෙම තමයි මම ඇත්ත හොයන්නේ. ඔබ ඇත්ත හොයන්නේ කොහොමද කියලා මම දැන් අහලා බලන්න යන්නේ නේ. මට තියෙන කාල වේලාවත් එක්ක. මේවා සම්බන්ධයෙන් කරුණු කාරණා සඳහන් වෙන්නේ පේතවත්ව කියන බණ පොතේනේ. පේතවත්ව කියන බණ පොතේ කතාවක් තියෙනවා. එක ප්‍රේතයෙකුට පින් අනුමෝදන් වෙන්න ඕන වෙලා පින් දෙන්න කෙනෙක් නැහැ. එයා මනුස්ස වේශයක් මවාගෙන ඇවිල්ලා තව එක්කෙනෙකුට කියනවා ඔයාගෙන් හාමුදුරන්ට දානයක් පූජා කරලා මට පින් දෙන්නේ කියලා. ඊට පස්සේ එයා හාමුදුර කෙනෙකුට දානයක් පූජා කරලා අරයට පින් දුන්නාම එයාට පින් ලැබුණයි කියලා කියනවා. ඒ කියන්නේ ඥාති නොවන අයට උනත් පින් ගන්න පුළුවන්. නමුත් මේ අපි පින් අනුමෝදන් කරවන ක්‍රියාව තියෙන්නේ මැරිච්ච ඔක්කොටම නෙවෙයි. ඉදං මේ ඥාතිනං හෝතු. අපේ නෑයන්ට මේ වැඩේ කරන්නේ. අපේ නෑයන්ටයි මේ පින් අනුමෝදන් කරන්නේ. එහෙම නැත්නම් පින් නැති දාන්න තිබුණා නෑ. ඉදං මේ ඔක්කොටම හෝතු කියලා. එහෙම දාන්න තිබුණා. ඒක ලේසිනේ කියවිලත් යනවානේ. නේද? කියන්නත් ලේසිනේ. තාරයට ගන්නත් ලේසිනේ. එහෙම එකක් නෙවෙයි මේ. එහෙම පුළුවන් නම් අපේ ගෙදර කෙනෙක් මැරුණයින් පස්සේ ඇයි අපිම පින්කම් කරන්නේ? එහා ගෙදර කෙනෙක් මැරුණාම ඇයි ඒගොල්ලම පින්කම් කරන්නේ? මේක නෑයෝ අතර වැඩක්. මේක මලවුන් අතර වැඩක් නෙවෙයි. ඔබේ ගෙදර පින්කමක් කරනකොට ලෝකෙම මැරිච්ච අය ඔබ ගෙදරට එන්නේ නැහැ. ඇමරිකාවේ මැරිච්චේ වුණොයි, රුසියාවේ මැරිච්චේ වුණොයි, අර ගෙදර මැරිච්චනොයි ඔක්කොම එහෙම එන්නේ නැහැ. එහෙම එන්න බෑ. මොකද්ද තියෙන සම්බන්ධය? එන්න. සම්බන්ධයක් තියෙන්න ඕන. එතකොට ඔබ වටේ කැරකෙන්නේ ඔබේ ඥාති මලවුන්. ඔබේ ඥාති මලවුන්. ඔබ බය වෙන්න එපා. ඔය හැම මලවුන්ම එනවා කියලා කියන්නේ ශාස්ත්‍රකාරයෝ. ඒගොල්ලන්ගේ වාසියට කියන්නේ.
එතකොට අපේ ඉතින් අයත් බයයිනේ. ඔන්න දැන් ශාස්ත්‍රයේ හඬ එනවා. ඉතින් ශාස්ත්‍රකාරීන බලාගෙන එනකොට කොණ්ඩෙත් පොඩ්ඩක් අවුල් වෙලා කලබලේ වගේ ඉන්නේ. සාරියත් හරියට නෑ. වාඩි වෙන්න කිව්වා. ශාස්ත්‍රය කියනවා එනකොටම ශාස්ත්‍රය තේරෙනවා. ඔලෝ කගියනවා නේද? එහා ගෙදර ඉන්න කෙනා හතුරු නේද? ඔව්. බඩ රිදෙනව නේද නිතර? ඔව්. ඔයා නැත්තටම නැති වෙන්න බඩට දීලා. කාගෙද වෙන්නන්නේ බඩ රිදෙන්නේ නැත්තේ බඩ කිකුනේ නැත්තේ. හැබැයි ඉතින් මේ මිනිස්සයාට ඔළුවේ තියෙන ප්‍රශ්න හින්දා අරක ඇත්තේ කියලා තමයි තේරෙන්නේ. ඒ ඔළුවේ ප්‍රශ්නනේ. ඒකනේ ඔළුවත් අවුල් වෙලා ආවේ සාරියත් හරියට ආවේ නැත්තේ. එහා ගෙදර කා තරහනේ කොහොමත් ඔළුවේ කැක්කොන් හැදෙන්නේ නැත්තේ කාට? ඉතින් හිතනවා සාත්‍රකාරයත්. මම මේ කියන්නේ සාත්‍රකාරෝ ගාවට යන්න එපයි කියන එක නෙවෙයි යන්න. ඒ කියන්නේ මම කියු නිසා යන්න එපා යන්න. මොකද උනුත් කාලා බීලා ජීවත් වෙන්න එපා. මොඩියෝ ඉන්නකොට නේ කරන්න පුළුවන්. බුදු බණේ හැටියට නම් අපෙන් පින් ගන්න අපි වටේ කැරකෙන්නේ අපේ නමින් නැසීමේ පරලෝකීය ඥාති. වෙනත් මැරිච්ච අය ඔබට බලපෑමක් කරන්න බෑ. කොහොමත් මැරිච්ච කෙනෙකුට ජීවත් වෙලා ඉන්න කෙනෙක් වෙනුවෙන් බලපෑමක් කරන්න බෑ. පුළුවන් කියලා කියන කෙනෙක් ඉන්නවනම් කතා කරන්න. ඔය මැරිච්ච අය ආවේශ වෙන තැන් වලට මං හැම තැනම ගිහින් තියෙනවා. මේ දැන් යන්නේ මූණ අහු වෙන හින්දා පේනෝනේ අඳුර ගන්න පුළුවන්. හැම තැනටම ගිහින් තියෙනවා. වෙන කේස් එකක් එතන තියෙනවා. මැරිච්ච අය ආවේශ වෙන්නේ නැහැ. ඒ ආවේශ වෙන්නේ වෙන ගැටලු තියෙන්නේ ඒගොල්ලන්ට. මැරිච්ච කෙනෙක් ඇවිත් ඕන ආවේශ වෙච්ච කෙනෙක් ගේන්න මම මෙතන ඉවර කරලා නැති කරලා දාන්න ගඟට දාන්නම් ඕන්න. ඒ කියන්නේ මිනිස්සු ගඟට දාන්නේ ආවේශ වෙච්ච කෙනා. වැවට ඕන ආවේශ වෙච්ච කෙනෙක් මංගාවට එන විනාඩි ගානක් අයින්. එහෙම ආවේශ වෙන්න බෑ. එහෙම බෑ. හැබැයි ඉතින් අර ඔය Facebook වල ඉන්නේ වුණනම් ඉතින් ආවේශ වුණාම දුම්මල වරම ගෙහුවත් යන්නේ නැහැ. වෙන ඕන ආවේශයක් මට අරින්න පුළුවන්. Facebook වල ඉන්ටර්නෙට් වල එහෙම ඉන්නවනේ જાතිය. උන්නම් ගෑනුන්ටත් උන් අර මැරිච්ච ගෑනු කෙනා පිරිමි කෙනා මේගොල්ලන්ට අරකේ එහෙම එකක් නැහැ. මිය පරලෝකීය ඥාතීන් එන්නේ අපේ නෑයෝ. අපේ නෑයෝ. මම මේ ප්‍රශ්නයක් අහන්න හදන්නේ. මට පින්නත් කවුරු හරි කියන්න දන්නවනම් කොහොමද අපිට නෑයෝ හැදෙන්නේ? අපිට නෑදෑයෝ හැදෙන්නේ කෙසේද? අපි මේ පින් අනුමෝදන් කරන්නේ නෑයන්ටනේ. නෑ හැදෙන හැටි අපි දැනගන්න එපායි. ඇත්තටම ඔය ඇත්ත දන්නේ නැතුව කට වහගෙන ඉන්නවද මම දන්නවද කියලා චෙක් කරලා බලන්න ඉන්නවද කියලා මට නෑයෝ නෑ. කොහොමද කෙසේද අපිට නෑයෝ හැදෙන්නේ? පරම්පරාවේ මොකද? තමන්ගේ සම්බන්ධකම් අනුව දැන් ඔය සම්බන්ධ ඔක්කොම ඔයාගේ නෑයෝද? සම්බන්ධ පාර යනකොට සම්බන්ධ වෙනවා. කොහොමද හැදෙන්නේ? කමනේ පාස නෑයෝ හැදෙන විදි තියෙනවා දෙකක්. මම වැඩි ප්‍රශ්න අහන්නේ. මේ ඔරලෝසුවත් බලබලානේ මම 9ට නවත්තනවා කිව්වනේ. මට නවත්තන්නත් ඕන මේ බොහොම ලස්සන තැනක් මෙතන. මට බණ කියනවට වඩා මේ පරිසරය ගැන තමයි මට බැලෙන්නේ. ඒකින්ද බණ කියාගෙන ආවා මතක නැති වෙන මොකද්ද කිව්වේ කියලා. එහෙම වුණොත් මේ ආයෙ මතක් කරන්න ආඳුරා. ඕක නෙවෙයි අරකයි කිව්වේ කියලා. අපිට නෑයෝ හැදෙන විදි තියෙනවා දෙකක්. එක පෙර සංසාරයේ කර්ම ශක්තිය අනුව
අපිට නෑදෑයෝ හැදෙනවා. පෙර සංසාරේ කර්ම ශක්තිය අනුව අපිට නෑයෝ හැදෙනවා කියලා කිව්වහම ඒක තේරුණාට ඔළුවට පැහැදිලි වුණා මදීනේ. ඒක ටිකක් පැහැදිලි කරන්න ඕන. දැන් කොහොමද මේක පැහැදිලි කරන්නේ? දැන් හිතමු බබෙක් උපන්නා. දැන් අම්මා තාත්තා ඔන්න දෙන්නේ කසාද බැන්දා. කසාද බැන්දෙන් පස්සේ මොකද වෙන්නේ? දෙන්නේ කසාද බැන්දෙන් පස්සේ මොකද ඊගාවට වෙන්නේ? බැඳපු නෑ වගේ නේ මේ කට්ටිය. ඈ? මං එහෙම ඇහුවාම මේ බණ මම වෙන තැනකත් කිව්වා. මං ඇහුවා මොකද කසාද බැන්දෙන් පස්සේ වෙන්නේ කියලා. ඒක කෙල්ලෙක් නැගිටලා කිව්වනේ ඩිවෝස් වෙනවා කියලා. ඒ කියන්නේ එහෙම පන්නේකුත් තියෙනවා වගේ. දැන් අපේ සංස්කෘතිය එහෙම එකක් නෑ. අපේ සංස්කෘතිය තියෙන්නේ කසාද බැන්දා ඊට පස්සේ බබෙක් හම්බෙන්න. එහෙම කන්නේ අපිට තියෙන්නේ. බබෙක් හම්බෙන්න. අපි දැන් එතනින් ගමු. මම මේ අර පෙර සංසාරේ කර්ම ශක්තිය අනුව හැදෙන නෑයෝ ගැන මේ විස්තර කරන්න හදන්නේ. පිනදී හම්බෙන බබා ඉස්සෙල්ලම දකින්නේ කවුද? කවුද යා දකින්නේ? අම්මා කියලා කිව්වට ඉතින් අම්මටත් ඉතින් ඒ වෙලාවේ සිහි කල්පනාවට හින්දා නර්ස් නෝන දකින්නත් පුළුවන්. මේ මොකද දොස්තර දකින්නත් පුළුවන්. නමුත් ඉතින් දොස්තරත් එක්ක ඉතින් ඇති සම්බන්ධයක් නැහැනේ. සම්බන්ධය තියෙන්නේ අම්මයි. ඒ කියන්නේ අම්මා. ඒ කියන්නේ බබාගේ අම්මා. ඊට පස්සේ කෙනා තමයි තාත්තා. එතකොට මෙයා දන්නේ දෙන්නයි. බබා ඔයා කියලා හිතාගන්න. එතකොට දන්නේ දෙන්නයි. අම්මයි තාත්තයි. අපි කියනවා අපිට 4 වර්ගයක නෑයෝ ඉන්නවා කියලා. කොහොම එතකොට 4 වර්ග? 4 වර්ගයක නෑයෝ ඉන්නවා කියනවා අපි. කොහොම එතකොට 4 වර්ගය? 4 වර්ගය හැදින්නේ මෙහිමයි. අපි දැන් හැරෙනවා අම්මගේ පැත්තට. අම්මටත් ඉන්නවා තව අම්මා කෙනෙක්. ඒ කියන්නේ අපේ හැටියට නම් ආච්චි. ඒ කියන්නේ අම්මගේ අම්මා, යාගේ අම්මා, යාගේ අම්මා, යාගේ අම්මා ඈතට යනවා පරම්පරාව. ඊට පස්සේ අම්මගේ සහෝදරයෝ, සහෝදරියෝ, සහෝදරයන්ගේ දරුවෝ ඒ නෑ පරපුර මෑතට එනවා. අපි ඒගොල්ලන්ට කියන මල්ලි නංගි. මේ මගේ මල්ලි මේ ඒත් මල්ලි නෑ ගම. ඔන්න එක පරපුරක්. තමන්ගේ අම්මගේ මව් පාර්ශවය ඈතට මෑතට. ඈතට යනවා ඥාති පරපුර කොච්චර ඈතට යනවද දන්නේ මෑතට එනවා තමයි තමන්ගේ පන්තිය තමන්ට වඩා අවුරුද්දක් දෙකක් වැඩි මල් බාලයි ඥාති. ඊගාවට අපි යනවා තමන්ගේ අම්මගේ මව් පාර්ශවය නෙමෙයි බැලුවේ පිය පාර්ශවය තාත්තා. ඒ කියන්නේ තමන්ගේ සීයා. තාත්තා යාගේ තාත්තා එහෙම ඈතට යනවා. තාත්තගේ සහෝදරයෝ සහෝදරයන්ගේ දරුවෝ ඒගොල්ලෝ මෑතට එනවා. ඒගොල්ලෝ අපේ පන්තිය, අපේ ඉස්කෝලේ, අපේ ගමේ එකට දෙකයි. දැන් අපි හැර යනවා තාත්තගේ පැත්තට. අම්මගේ පැත්ත නෙමෙයි බැලුවේ. තාත්තගේ ඒ විදිහට දෙපැත්තට ගනිනවා. එතකොට 4යි. 4 peeruwa නෙවෙයි. 4 වර්ගයේ. අපිට නෑදෑයෝ ඉන්නවා මහ ගොඩක්. අපි මේ මොකෙක්වත් නෑ වගේ හිටියට 4 වර්ගයක නෑයෝ. අපිට ඉන්නවා විශාල පිරිසක්. පෙර සංසාරේ කර්ම ශක්තිය අනුව එන නෑයෝ. ඔය සමහර අය කේන්ති ගියාම කියන්නේ මුන් අපේ කර්මෙට නෑයෝ වෙලා. එහෙම කියන ඉන්නවා. එහෙම කියන ඒ කියන කෙනා ඒක දන්නවද නැද්ද දන්නේ නෑ. ඒක ඇත්තක් තියෙනවා. කර්මය නිසා. කර්මය කිව්වහම පුඤ්ඤ කම්ම පිනට. පාප කම්ම පවට. කම්ම කියන පාලි වචනේ පින පුඤ්ඤ කම්ම පිනටත් වෙනවා. පවටත් වෙනවා. ඒ කියන්නේ මම මේ ප්‍රශ්නයක් අහන්න හදන්නේ. ඔබේ අම්මා ඉස්සෙල්ලාම දකින්නගෙන අම්මා කියන්නේ ඔබේ නෑයෝද? නැද්ද?
පින්නත් ඔයත් තියන්න වටින්නේ නැහැ නේ. මේ අම්මා ගැන අහන්නේ ඔයාලගේ අම්මා ගැන අහන්නේ. අම්මා නෑයෝද? නෑයෝ. නෑයෝ. ලේ නෑයෝ. නෑ කම තමයි අම්මා. අම්මටත් නම් තියෙනවා. නමුත් මෙතන තමන්ගේ අම්මා. අපි වැඩිහිටි ගොඩක් අයට අම්මලා කියනවා. නමුත් අපේ අම්මා. සංසාරේ කර්ම ශක්තිය අනුව ආපු අම්මා. තාත්තා නෑයෝද කියලා අහන්න දෙයක් නෑනේ. දැන් කලින් ඇහුවනම් කමක් නෑ. අපිට 4 වර්ගයක නෑයෝ ඥාති. මහ විශාල පිරිසක්. මේගොල්ල කර්ම ශක්තිය අනුව ආවේ. ඔය ඇත්තන්ගේ ගියාත්මේ බැලුවොත් කවුරු හරි මට බලන්න බෑ. බලන්න පුළුවන් කෙනෙක් බැලුවොත් ඔය නෑයෝ සෙට් එකම තමයි කලින් ඉන්නේ. නංගන් වෙනස් ඒගොල්ලම තමයි. ලබනාත්ම බැලුවොත් ඒ සෙට් එකම තමයි. එකට යන්නේ එකම පිරිස. ඒ 4 වර්ගේ නෑයන්ට මොන නෑයෝ කියලාද අපි කියන්නේ? ඒගොල්ලන්ට කියන්න පින්වත් ලේ නෑයෝ කියලා. අපේ හැම නෑයම ලේ නෑයෝ නෙවෙයි. ලේ නෑයෝ. ලේ කියන්නේ කර්මය. ලේ උරුමේ කර්මය. අපි කියන්නේ ලේ උරුමේ කියන්නේ කර්මය. අපේ අය. දැන් බලන්න කර්ම රෝග. ඔය සමහරු ඒක දන්නෙත් නෑ. සමහර අය කියනවා කාට හරි ලෙඩක් හැදෙනවා ඕකගේ කර්මෙට හැදිච්ච එකක් ඔය එහෙම කියලා කියනවා. එහෙමනේ කර්ම රෝග කියන්නේ දැන් සමහර ලෙඩ තියෙනවා පරම්පරාවෙන් එන්නේ. තාත්තට තිබුණා අන්න ඒ ලෙඩේ පුතාට පරම්පරාවෙන්. සමහර තාත්තට නෙමෙයි ආසීයට නෙමෙයි ඊගේ හා පරම්පරාවේ තිබුණා ඔන්න මුණු පුරාණ මුනි බෙරීට ඇවිල්ලා. ඒ පරම්පරාවෙන් එන රෝග ඒවට කියන්නේ කර්ම රෝග කියලා. පරම්පරාවෙන් දැන් වෛද්‍යවරු එහෙම කියන්නේ ඒවට ජාන වලින් මේ වෙන එහෙම නැත්නම් ප්‍රවේණි එහෙම කියලා වෛද්‍ය විද්‍යාව වචනේ එක. අපේ සංස්කෘතියේ තියෙන වචන තමයි කර්ම රෝග. ලේ නෑයෝ එක වගේ. බලන්න ලේ නෑයෝ අපේ පරම්පරාවෙන් ලේ නෑ එක වගේ. මූණ එක වගේ. නාහ එක වගේ. ඇවිදිනකොට එක වගේ. වටපිට බලනකොට එක වගේ. ඇවිදලා ගිහින් ආයෙ හැරලා බලනකොට එක වගේ. ලේ නෑ එක වගේ. ඕපදූපයක් කියන්න පටන් ගන්නකොට එක වගේ. සමාන කේන්ති යන එක වගේ. ලේ නෑයෝ එක වගේ. එක ලේනේ. එක ලේ. දැන් දෙන්නේ කියන්නේ ලේ නෑයෝ දෙන්නේ කරන. මෙයා මගේ නෑයෝ නෙවෙයි කිව්වත් අනිත් කෙනා කියත් පිළිගන්නව නෑ මෙයා නෑයෝ කියලා. එක වගේනේ දෙන්න. එක විදිහයි, එක කතා බහ, එක ශෛලි. වෙනස් කරන්න හැදුවට එහෙම වෙනස් වෙන එක සංසාර පුරුද්ද එකට එනවා. ඒගොල්ලන්ට කියනවා සංසාරේ කර්ම ශක්තිය අනුව අපිට එන නෑයෝ කියලා. එහෙම ඉන්නෝ නෑ. ඔය ඇත්තන්ට තියෙන 4 වර්ගේ මහා පිරිසක් ඉන්නවා. අපිට ඉන්නෝ නෑයෝ ಜಾති දෙකක්. කොටහක් අපේ මැරිච්ච නෑයෝ. කොටහක් අපේ ජීවත් වෙලා ඉන්න නෑ. ඉතින් සමහර අය හිතනවා මුන් දෙගොල්ල මාරුඩා නම් හොඳයි කියලා. එහෙමත් හිතනවා. කියනවත් එක්ක ಜಾති දෙකක් ඉන්නවා. ඔය මම කිව්වේ නෑයෝ හැදෙන සංසාරගත නෑයෝ හැදෙන එක විදිහක්. මම කියන්නේ දෙකක් තියෙනවා කියලා. මේ දැන් දෙවෙනි ක්‍රමය කියන්නයි හදන්නේ. කසාද බැන්දයින් පස්සේ ආවාහ විවාහවලදී අපිට නෑයෝ හැදෙනවා. අපි කසාදයක් බඳින්නේ 4 වර්ගෙම. අම්මා එපා, නංගි එපා, නැන්ද එපා, ඔයා විතරක් එන්න කියලා ගන්න බෑ. එහෙම සිරිතක් නෑ. 4 වර්ගයේම නැතුවත් අපිට අපි ඇති. එහෙම බෑ. 4 වර්ගෙම ඥාතිත්වයට ගන්න. නෝනත් එක කරන වැඩේ, නෝනත් එක කරන හැම වැඩේම 4 වර්ගෙම එක කරන්න යන්නේ නැහැ. අපිට ඒක සීලාචාර ශිෂ්ට සම්පන්න සමාජයක් නේ. මේ නෝනාගේ නෑ. නෝනාගේ ලේ නෑයෝ තමන්ගේ නෑයෝ. නෑ වැදෙන විදි දෙකයි. කර්ම ශක්තිය යනවා. අපි පින් අනුමෝදන් කරන්නේ අන්න ඒ අපේ නෑයන්ට.
අන්න ඒ අපේ නෑයන්ට. මේක නෑයෝ අතර වැඩක්. මේක සියලු සත්වයෝ අතර වැඩක් නෙවෙයි. මේක සියලු සත්වයෝ අතර වැඩක් නෙවෙයි. මේක නෑයෝ අතර වැඩක්. තමන්ගේ නෑයෝ. අද ගෙදර ගිහිලා ලියලා බලන්න නෑයෝ කොච්චර ඉන්නවද කියලා. ඉන්නවා. අපේ අයටත් ඉතින් නෑයෝ එක්ක හරි අමාරුයි. මිනිස්සු විවිධයිනේ. සමහර නෑයෝ ඉන්නවා අතේ දුරින්. සමහර නෑයෝ ඉන්නවා කිලෝමීටරයක් දුරින්. සමහර නෑයෝ ඉන්නවා හැබැයි තරහ වෙන්න හොඳ නෑ. මොකද තමන්ගේ නෑයොත් එක්ක සුහදව ඉන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒක තමන්ගේ දක්ෂකමක්. අද අපේ ගොඩාක් බෞද්ධයෝ ඒ දක්ෂකමේදී පේල්. නෑ හොඳ නෑ නෑ හරි නෑ ඌ හොඳ නෑ නෑ වීයා මේයා. ඇයි තමන් හොඳයිද? ඔයා හොඳයිද? තමන්ට දක්ෂකමක් නැද්ද? මිනිස්සු විවිධයි. ගෑනු විවිධයි. හාමුදුරුවෝ විවිධයි. හැම එකනම එක වගේ නෙමෙයි. හැම හාමුදුරුවම එක වගේ නෙමෙයි. හැම ගිහියම එක වගේ නෙමෙයි. හැම කාන්තාවම එක වගේ නෙමෙයි. අදහස් විවිධයි. මනසනේ මේ ලෝකේ අරන් යන්නේ. මනස විවිධයි. මූණ එක වගේ ඔළුව වෙනස්. එකම ඔෆිස් එකේ ඒ උනාට වෙනස්. එක මව් කුසෙන් ආවේ දෙන්න වෙනස්. මිනිස්සු එක්කෙනෙකුට තව කෙනෙක් සමාන වෙන්නේ නැහැ. අපි වගේ මිනිස්සු රටේ හොයන්න යන්න එපා. ඔය කියන මං වගේ නෙවෙයි ඒගොල්ල. ඉතින් ඔයා වගේ නම් ඒගොල්ල ඔයා නෙයි. මං වගේ ඒගොල්ල නෑ තවත්. මං වගේ අයට ඉන්නේ මං. අනිත් එක්ක නෑ වෙන. අපිට මොලයක් නැද්ද? මනසක් නැද්ද? අවබෝධයක් නැද්ද? අනිත් කෙනා තේරුම් ගන්න. මනසෙන් මිනිසා තේරුම් ගැනීම මත තමයි සුවද වෙන්නේ. මේ ලෝකේ ප්‍රශ්න අඩුයි. උත්තර වැඩි. උත්තර වැඩි. ඒ උත්තර වැඩි කියන කෙන්නේ මොලේ පාවිච්චි කරන අයට, පොතපත කියවන අයට, හොඳ ගීත නිර්මාණ ශ්‍රවණය කරන අයට, හොඳ පොතපත කියවන අයට, හොඳ රූපවාහිනී නාලිකා බලන අයට. දැන් නම් බලන්න හොඳ රූපවාහිනී නාලිකාවක් නැහැ. මම නම් ප්‍රවෘත්තිවත් බලන්නේ නැහැ. බැලුවොත් බලන්නේ බෞද්ධයා ටීවී එක විතරයි. ඇහුවොත් අහන්නේ රංගිරි ගුවන් විදුලිය විතරයි. අහන්න බෑ යන්න. ඇයි ඔළුව අවුල් වෙනවා? ඒ වහන්න ඔළුව අවුල් වෙනවා. මං සමහර මිනිස්සුયો තේරුම් ගන්න ඕන නම් අහන්නේ ඔයා අහන ටීවී එක මොකද්ද? ඔයා බලන ටීවී එක මොකද්ද? ඔයා බලන අහන රේඩියෝ එක මොකද්ද? ඔයාගේ ෆෝන් එකේ රින්ගින් ටෝන් එකට දාපු සින්දුව මොකද්ද? ඒකෙන්ම මිනිස්සුયો තේරුම් ගන්නවා. මොකද පින්නදී ඒ වැඩ කෙනෙක් කරන වැඩ අධ්‍යයනය කරනකොට බුද්ධිමතා තේරුම් ගන්න ඒ වැඩ නෙවෙයි එයාගේ මනස. එයාගේ මනස. කෙනෙක් හැසිරෙනකොට, කෙනෙක් කතා බහ කරනකොට, කෙනෙක් අඳින පළඳිනකොට, කෙනෙක් අඳින ඇඳුම බුද්ධිමතා තේරුම් ගන්න ඒ ඇඳුමේ වටිනකම, ඒ චේන් එකේ වටිනකම ගැන නෙවෙයි එයාගේ මනස. ඔයා බලන පත්තරේ මොකක්ද? ඔයා අහන ටීවී එක මොකද්ද? බලන්න ටීවී එක මොකද්ද? රේඩියෝ එක මොකද්ද? ඔයා බලපු පොත්, කියවපු පොත් මොනවද? මේ දවස්වල කියවපු පොත මොකද්ද? මම අහන්නේ. කතාව පටන් ගන්න එතනින්. ඉතින් ඒගොල්ලෝ ඉතින් හිතන්නේ නැහනේ මේව මනින්නේ කියනවයි කියලා. ආමදෝයි දන්නේ නැතුව අහනවා ඇති කියන කියාගෙන යනවා ඇත්තම. බොරුව කිව්වත් ඒක තේරෙනවා. මොකද හිතේ තියෙන එක මූණෙන් තේරෙනවනේ පින්නත්. මූණ බැලුවහම කියන්න පුළුවන්. බුද්ධිමතා එහෙමයි. මෝඩයා එහෙම නෙවෙයි. මෝඩයා මොකද්ද? එයා කියන එකට උත්තරේ දෙන්න යනවා. යමෙක් කතා කරනකොට බුද්ධිමතා ඒ කතාව දිහා අහගෙන ඉඳලා එයා තේරුම් ගන්න උත්සාහ ගන්නවා. මෝඩයා ඒ වචන අහලා එයත් මොකක් හරි කියනවා. එයාත් ඔය මොකක් හරි කියනවා. මොකද ඔයා එහෙම කිව්ව කියලා ඇහුවොත් දන්නේ නැහැ. ඔය කියනවා. ඔය කටවල් වලින් කියපු වචන මොනවද කියලා ඔයලවත් දන්නේ නැතුව ඇති. අද දවසට කිව්වේ මොනවද කියලා දැන් අපේ හාමුදුරනේ මන් දන්නේ නැහැ කියයි. කටේ මේ අනුන්ගේ කටෙන් නෙවෙයි. තමන්ගේකින් එළියට දාපුවා. බුද්ධ ආගමේ හැටියට එහෙම එළියට දාන තාන.
ඒ කට කිව්වට මනසනේ. අපේ ඥාතිත්වය හැදෙන්නේ කොටසක් පෙර සංසාරේ අපේ සම්බන්ධේ. ඒක බුද්ධ ආගමේ විතරයි උගන්වන්නේ. බයිබලේ නෑ එහෙම එකක්. කොරානේ නෑ එහෙම එකක්. Hindu ධර්මේ නෑ. මේක ආගම් පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. මේක දැනුම පිළිබඳ ප්‍රශ්නයක් මම මේ කියන්නේ. දැනුමයි අපිට ඕන. ආගම් මොකකුණක් කමන්නේ. ආගමක් මිනිස්සෙකුට එන්නේ උපතින්. උපතින් ආවා. නමුත් අපිට උපන්නයින් පස්සේ දැනුම ඕන. ජීවත් වෙන්න අවබෝධය ඕන. දැනුම එකක්, අවබෝධය තව එකක්. සමහර අධ්‍යාපන විද්‍යාඥයෝ කියනවා දැනුමේම දිගුවක් තමයි අවබෝධය කියන්නේ. නෑ. දැනුම එකක්, අවබෝධය වෙනත් එකක්. අද ගොඩාක් අය බුද්ධ ආගම පිළිබඳව දැනුම හොයනවා. දන්නවා. පන්සිල් දන්නවා, අටසිල් දන්නවා, ආරෂ්ඨාංග මාර්ග දන්නවා, පෙරහැර ගණ හැටි දන්නවා, පන්සලේ සිල්පද දන්නවා, ත්‍රිලක්ෂණය දන්නවා, ආරෂ්ඨාංග මාර්ගයේ කටපාඩම් තියෙනවා. අවබෝධය ඊට වඩා වෙනස්. ඒවා දැනුම නරක නැහැ, දැනුම ඕන. අවබෝධයත් ඕන. බුද්ධ ආගම අවබෝධය පිළිබඳ ප්‍රශ්නයක්. ඒ නිසා මම මගේ ධර්ම දේශනා මීට වැඩිය දික් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම අන්තිම විනාඩි 5 මම පැහැදිලි කරලා තිබුණු ධර්ම කාරණා ටික ආයෙත් මතක් කරගෙන යන්නයි හදන්නේ. දැන් මතකත් නැතුව ඇදින දැන් එකේ පටන් අරන් ගොඩක් වෙලානේ. ගෙදර ගැන, අයල්මරිය ගැන නේද, හොරු පැන්නද දන්නේත් නැහැ. අපරාධේ මොනවා ගෙනිච්චත් මගේ වලලු දෙක නම් ගෙනියන්න එපා. උන්න මේ උදකං වට්ටං යතා නින්නං පවඩ්ඩති ඒව මේව ඊතෝ දින්නම් පේතානං උපගප්පති. උඩ ඉඳන් බිමට වැටෙන උඩ ඉඳන් ජල බිඳුව බිමට වැටෙන්න වගේ ස්ථිරයි අප අනුමෝදන් කරනු ලබන පින් මිය පරලෝකීය ඥාතීන්ට ලැබේ කියලා කියන එකයි ඒකේ තේරුම. අංක 2 අපි කිව්වා මේ ගාථාව ඔබ අහලා තියෙන තැන අපි මවන කෘතියම වැස්ස අපි ඒකේ අවශ්‍යතාවය අපි පින් අනුමෝදන් කරලා මිය පරලෝකීය ඥාතීන්ට තුන් පාරක් ගාථා කියලා ඉවර වෙලා වැදගත්තාම මේ දිහා බලාගෙන ඉන්න හාමුදුරුවෝ කියනවා මේ ගාථාව. උන්න මේ උදකං වට්ටං යතා නින්නං පවඩ්ඩති ඒව මේව ඊතෝ දින්නම් පේ. එහෙම නේද අහලා තියෙන ඔය ගාථාව? ඔව් එහෙම තමයි. ඒ ගාථාවේ තේරුමක් දැනගන්නවා. එතකොට හාමුදුරුවෝ මොකද මේ කියන්නේ? හරියටම හරි ඕගොල්ලෝ කරන වැඩේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ඔන්න ඔය වගේ තමයි කියලා කිව්වම අපි සාදු කියනවා. අංක 3 මම ප්‍රශ්නයක් ඇහුවා. ඔබ පින් අනුමෝදන් කරන්නේ මලවුන්ටද මියගිය ඥාතීන්ටද කියලා. අපි ඒක සහසොද්දෙන් කාරණාව තේරුම් ගත්තා. අංක 4 අපි පැහැදිලි කරා ඥාතීන් අපට ඥාතීන් හැදෙන්නේ කෙසේද? එතකොට අපි ඒකට උත්තරේ හොයාගන්න අපිට නෑයෝ හැදෙන විදි තියෙනවා දෙකක්. එක ලේ නෑයෝ. දෙක ආවාහ විවාහවලින්. අද මගේ ධර්ම දේශනාව මීට වැඩිය මම දික් කරන්නේ නැහැ. ඔය ඇත්තන්ට ප්‍රශ්න අහන්නේ කියලා කොට කවුරෝ පන්න ඇහුවෙත් නැහැ. මෙලෝ හසරත් තීරුණේ නැති වුණාමත් අහන්න ප්‍රශ්නත් නැහනේ. එහෙමත් ප්‍රශ්න ඔව් දැන් සාමාන්‍යයෙන් කෙනෙක් ජීවත් වෙලා ඉන්නකොට බෞද්ධයෝ හැටියට ගොඩක් පින්දහම් කරනවා. එයා මැරිලා ගිහිල්ලා ගබ්බමේතිය උප්පජ්ජන්ති මව් ගැබක උපදින්න පුළුවන්. නිරයම් පාපකම් වෙනවා පව කරපය නිරේ උපදිනවා. සග්ගන් සුගතුණියන්දී දිව්‍ය ලෝකවල උපදිනවා. ඒගොල්ලන්ට පින් ඕන නැහැ. දැන් ඔබතුමා යනවද ගිය ආත්මේ කවුරුවත් පින් අනුමෝදන් කරනවා ඇති මට කියලා යනවද නැහැ. අපිට පින් ඕනේ නැහැ. අපි පින් කරන්න පුළුවන්.
පින් අවශ්‍ය නැහැ සමහර අය. සමහර ප්‍රේතයෝ ඉන්නවා පින් ගන්නෑ. ඒගොල්ලෝ ඉලවන්න ඕන ඉඩම් වලින්. ප්‍රේත දෝෂ කියලා අයින් කරලා දානවා. පින් ගන්න ඒගොල්ලන්ට පින් ආංශ කරන්න ඒගොල්ලෝ සංසාරේ දුක් විඳින අය. එහෙම ප්‍රේතයෝ ඉන්නවා. ප්‍රේත වත්තුව කියවනකොට එහෙම පේනවා. පින් අනුමෝදන් වෙන්න ඕන කොටසක් ඉන්නවා. බලාපොරොත්තු වෙන කොටසක් ඉන්නවා. ඒගොල්ලෝ තමයි ගෙවල් වලට එන්නේ. අපේ හතර වර්ගයේ සියලුම නෑ අපි පින් ගන්න ඉන්නේ. ඒගොල්ලෝ පින්කම් කරගන්නවා. පින්කම් කරපු අය හොඳ තැන්වල උප්පත්තිය ලබනවා. අපිට කියන්න බෑ. මෙයා හොඳ තැනක උපත ලැබුවා මෙයා නරක තැනක දුන්නා කියලා කියන තරම් ඥානයක් අපිට නැති හින්දා අපි කෙනෙක් නැතුණායින් පස්සේ පින්කමක් කරලා පින් අනුමෝදන් වෙන්නේ නැත්තම් ඒත් කමක් නැහැ. පින් අනුමෝදන් වෙනවා නම් ඒක කියලා අපි අනුමෝදන්. පින් අනුමෝදන් නොවුනොත් ඒ පින් අපිට ආයෙ එනවා. ඒක නිසා හැම කෙනාම පින් අනුමෝදන් වෙන්නේ නැහැ. නමුත් පින් අනුමෝදන් වෙන්නේ නැති කෙනා කවුද කියලා අපිට කියන්න බෑ. කියන තරම් ඥානයක් අපිට නැහැ. ඒ නිසා කෙනෙක් මරණයටපත් වුණාන් පස්සේ අපි පින්කම් කරනවා. කෙනා ඔක්කොම පින් අනුමෝදන් වෙන්නේ ඉන්න අයට අපි පින් අනුමෝදන් කරනවා. ඒගොල්ල පින් අනුමෝදන් කරලා අපිට ආශිර්වාද කරනවා. කෙනෙක් අපේ පින් අනුමෝදන් වුණොත් ඒක අපිට ලොකු ආශිර්වාදයක්. චිරං ජීවන්තු නෝ ඥාති මගේ නෑ බොහෝ කාලයක් ජීවත් වෙත්වා කියලා මියගිය ඥාතින් අපිට ආශිර්වාද වෙන. මේ ආශිර්වාදය අපිට අතිශයින් වැදගත්. අපේ ජීවිත සාර්ථක වෙන්න, ජීවිත දියුණු වෙන්න, කරන කෙන වැඩ කටයුතු සාර්ථක වෙන්න ඒ ආශිර්වාදය වැදගත්. එනිසා අද දවසේ ප්‍රශ්නේ හරි නේද? අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරුවේ හිටපු දිසා විනිසුරු ජී.ඩී. කුලතිලක මහත්මයා, එම නෝනා මහත්මිය, දුව දුව එක්කෙනයි දින්නේ. දුවලා දෙන්නයි. තුන් දෙනයි. අපරාධ එක්කෙනා කිව්වනම් අනිත් දෙන තරහයි. දුවලම තුන් දෙනෙක් ඉන්න එක හොඳයිනේ. හොඳයි. දැන් මොන පන්තිවල දින්නේ? ඉගෙන ගන්න නැද්ද? උසස් පෙළ ලියනවා. ඔව් දැන් මේ අධ්‍යාපන පැත්තේ කො අම්මා හොඳයි. මේ සියලුම පවුලේ ඇත්තෝ දුවල තුන් දෙනයි අම්මයි තාත්තයි අපේ විනිසුරුතුමා එකතු වෙලා අද මේ ධර්ම දේශනාවේ දායකත්වය බාර අරගෙන පින්කමට සම්බන්ධ වුණා. ඔය ඇත්තෝ සියලුම දෙනා ධර්ම ශ්‍රවණය කරා. දැන් කල්පනා කරගන්න අද දවසේ මේ විහාරස්ථානයේ සිද්ධ කරන හොඳ ධර්ම දේශනා පින්කම් මාලාවේ අදත් එක දවසක් ඊටාම වටින පින්කම් මාලාවක් සිද්ධ වෙන්නේ. බණ ඇහිම තුලින් අපේ දහම් දැනුමයි දියුණු වෙන්නේ. දැන් මේ සිද්ධ කරගත්ත සීලම පුණ්‍ය මහිමයන් අපේ කුලතිලක විනිසුරුතුමා ඒ නෝනා මහත්මිය ඇතුළු ඒ ඇත්තන්ගේ නමින් නැසීමේ පරලෝකීය හතර වර්ගයේ සියලුම ඥාතීන් සිහි කරලා මතක් කරලා මේ පින් අනුමෝදන් කරනවා. ඒ වගේම සියලුම ඇත්තන් කල්පනා කරගන්න නමින් නැසීමේ පරලෝකීය සියලුම ඇත්තන්ට මේ පින් අනුමෝදන් කරනවා. මේ පරලෝකීය අපේ නෑදෑයෝ මේ පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වීමෙන් දුක්ඛිත ස්ථානයක වාසය කරනවා නම් සුවපත් භාවයටපත් වෙත්වා. සුවපත් භාවයක ඉන්නවා නම් ලබාගත්තා වූ සැප සම්පත් තව දුරටත් වඩා වර්ධනය කරගනිත්වා. මිය පරලෝකීය ඥාතීන් පින් අනුමෝදන් වෙත්වා කියලා කල්පනා කරගෙන සාදු කියලා. ලෝකේ ශාසනය රකින්න අපව ආරක්ෂා කරන සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාටත් පින් අනුමෝදන් කරනවා. දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. අපේ ග්‍රහ දෝෂ ග්‍රහපල ග්‍රහ විෂ ග්‍රහ විපත් දුරින් දුරු කර හරිත්වා. දෙවියෝ දෙවියන්ගේ දිවයිසුරු දියුණු කරගනිත්වා. අපේ යන්නේන ගමන බිමන කරන කියන රැකී ආරක්ෂා කටයුතු හිතන පතන ප්‍රාර්ථනාවන් සමුද්ද කර ගන්නට දෙවියන්ගේ ආශිර්වාදයේ රැකවරණේ පිහිට ආධාර ලැබෙත්වා කියලා කල්පනා කරගෙන සාදු.
සියලු දෙනාම වැඳ ගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං